right. අපි ඔයාට මම එකෙම ගන්නන්නේද ටෙලිග්‍රෑම් එකෙන් ඩයග්‍රෑම්ස් මම ටෙලිග්‍රෑම් එකේම තියාගෙන එක්ස්ප්ලেইন කරගමු අපි නේද? හරි සර්. right. ඔයාට ස්ක්‍රීන් එක පේනවනේ? ඔව් සර්. right. මෙහෙමයි. දැන් ඔයා අර මට කලින් ඩයග්‍රෑම්ස් ටිකක් එවලා තිබ්බා නේද? ඔව් සර්. ඔව් ඒක basically okay. right. ඒ කියන්නේ ඇත්තටම දැන් ඔක existing system එක විශේෂයෙන්ම existing system එකේ diagrams ටික සහ use cases ටික මම basically කියන වචනය පාවිච්චි කරේ ඒක බැලූ බැලමට ඕකේ. දැන් ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ දැන් මේ අපිට ඉන්ටර්ම් report එකට අපිට දාන්න ඉක්මන තියෙන්නේ. එතකොට අපි draft versions ටිකක් ඒ කියන්නේ මම කියනවා වගේ 80ක් 85ක් පැත්තේ එහා පැත්තේ ඕකේ කියලා මට හිතෙනවා. මම හිතනවා ඒකේ corrections ටික ඒවැ ප්‍රශ්න මොනවා හරි තියෙනවද? නෑ සර් ඒ ටික බැලුවා. මෙන්න මේ ටිකේ කියන්නේ සමහර කොටස් ඇත්තටම දැන් උදාහරණයක් විදිහට මෙතන manage books කියන එක මෙතෙන්ට ඕනේ නැහැ. මොකද අර උඩ view books කියලා තියෙනවනේ ඔයාලට. ඒතකොට view books කියන එකටම තමයි ඒ ටික add කරගන්න පුළුවන්. ඒ වගේ දේවල්. එතකොට ඒ ටික ඔයාට ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මොකද දැන් අපිට ඇත්තටම use cases ටික හරි වැදගත්. ඊට පස්සේ අපි ආපහු ලබන සතියේ ওই ටික රිවිව් කරලා කියන්නේ ඩෙවලොප් කරන අතරතුරේ අපි ඒ අවශ්‍ය මොන හරි මොඩිෆිකේෂන්ස් තියෙනවා නම් අපිට කරගෙන යන්න පුළුවන්. ලොකු ප්‍රශ්න නැහැ ඒ ටිකේ. ඊට පස්සේ ඔය අද දාපු ඩයග්‍රෑම්ස් ටික මෙන්න මේ ඇක්ටිවිටි ඩයග්‍රෑම් එක මෙතන මම මේක ඔයා බැලුවද මේ ඩයග්‍රෑම් එක? ඔව් බැලුවා සර්. ඔව් මේක ඇත්තටම මම මේ පෙන්නලා තියෙන්නේ මේ මෙතන මගේ මවුස් එකේ කර්ස් එක පේනව නේද ඔයාට? ඔව් පේනවා සර්. ඔව් එතකොට මේකේ මේ මම ඇත්තටම මේ පෙන්නලා තියෙන්නේ මෙතන ඔයාට මේ පුළුවන් දැන් මෙතන මේ උඩ navigate to section blending කියලා තියෙනවනේ. ඇත්තටම ඒක ඔයාට navigate කියන්නේ නැතුව නිකන් ප්‍රශ්නයක් නැහැ තිබ්බත් මොකද ඒක ඔයාගේ ඩිසයින් එකේදී පෙන්වන විදිහ ඒ ගැන කාටවත් අර කරන්න බෑ. නැත්තම් visit the section blending section කියලා දැම්මත් ඇති. හරිද? එතකොට මට දැන් විශේෂයෙන්ම පෙන්වන්න ඕන මොනවද තිබ්බේ? දැන් මෙන්න මෙතන මෙතෙන්ට යනවා. ගියාට පස්සේ දැන් load the section එකෙන් පස්සේ මෙන්න මේ scan membership card load මේතර parallel කතන්දරයක් යනවා නේද? මෙතන ස්කෑන් එකෙන් ස්කෑන් එකෙන් පස්සේ දැන් මෙතනින් පස්සේ මේ ස්කෑන් membership card ඒ check-in part එකයි load transaction details ටිකයි මෙතනින් පස්සේ මෙන්න මේ ස්කෑන් membership card එකට දැන් මෙතන lines දෙකක් ඇවිල්ලා තියෙනවානේ. මට පේනවාද ස්කෑන් membership card එකෙන් පස්සේ load transaction details and මෙතන condition පැත්ත. හරිද? එතකොට ඒ පැති දෙක මේ parallel යනවා නේද ඔය scan membership card එකට පස්සේ ඉඳන්? ඔව් සර්. ඒක හන්දන්නේ මෙතන. එතකොට ඒ වගේ එකදී ඔයා මේ අර උඩ මම ඔය ගහලා තියෙන එක කෙලින්ම මෙතනින් පල්ලෙහාට එතනින් අරගෙන අර අපි කියන්නේ fork එකක් කියලා parallel යනකොට මෙතන බාර් එකක් දාලා ඒ කියන්නේ බාර් එකක් වඩ දාන්න පුළුවන් මේ sim line කැපෙන්න දාන්න පුළුවන් full එකක්.
දාලා ඊට ආහා පස්සේ සර්. ඒකත් එක්ක පෙන්වන එක තමයි සුදුසු. ඒ ආ කියන්නේ දැන් සර්. අපේ මේ සාමාන්‍යයෙන් අපි ඇක්ටිවිටි ඩයග්‍රෑම් එකක් දානකොට අර මේ වගේ යුනික් ලයින් එකක් දානවා මිසක් ඒ කියන්නේ ඇක්ටිවිටීස් යනකොට අර ඇක්ටිවිටි එකකට මෙහෙම මල්ටිපල් ලයින්ස් දාන්නේ නැහැ. එතකොට ඒක අර තේරුම් ගන්න ටිකක් අමාරුයි. මේක පැරලල් බව ලොකුවට පේන්නේ නැහනේ. එතකොට දැන් ස්කෑන් දැන් බලන්න නැවිගේට් ටු සෙක්ෂන් ඊට පස්සේ ඒකේ ලෝඩ් සෙක්ෂන් ඒකේ යුනික් ඩිරෙක්ෂන් එකනේ තියෙන්නේ. ලෝඩ් සෙක්ෂන් ලෙන්ඩින් ඊට පස්සේ එනවා ස්කෑන් මෙම්බර්ෂිප් කාඩ් කියන එක. හරිද? ඔව්. ඊට පස්සේ එතන ස්කෑන් මෙම්බර්ෂිප් කාඩ් එකෙන් දෙකට කැඩෙනවා ලෝඩ් ට්‍රාන්සැක්ෂන් ඩීටේල්ස් and check book conditions කියලා පැත්ත ඒ දෙකම වෙන්නේ පැරලලින් ඊට පස්සේ යන්නේ. ඔව් සර්. එතකොට එතනින් බාර් එකක් දාලා පැරලල් දාන එක තමයි සුදුසු. මොකද එතකොට අර මම හිතනවා ඔයා මීට පස්සේ ඒක එහෙම අර පැරලල් ලයින්ස් දාලා තියෙනවා. අර පැරලලි දාලා එහෙම යනකොට තමයි ඒක අර හොඳට මේ ඩිස්ප්ලේ වෙන්නේ. මේක පැරලල් සෙෂන්ස් දෙයක්. දැන් මෙතනදී නිකන් අර කන්ඩිෂනල් එකක් ගතියක් එන්නේ. හරිද? හරි එතකොට සර් හරි. මම අර මේ ඒක අර ලයින් එකෙන් දෙපැත්ත හින්දා හරියට නෑ ඒක ෂුවර් නේද ප්‍රශ්නයක් පැරලල් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ දෙන්න දෙපැත්තේ කියන්නේ ඔයාට ඇත්තටම මෙතන පෙන්වන්න ඕනේ මේ ඇක්ටිවිටි ඩයග්‍රෑම් එකේ එක පැත්තක් ෆිසිකලි ටාස්ක් ටිකක් යනවා අනිත් පැත්තෙන් සිස්ටම් ටාස්ක් ටිකක් යනවා කියන එකනේ. ඔව්. නේද? එතකොට ඒක සමහරලාට මේ ඔයාට මේ දැන් මම ඔයාගේ ඩයග්‍රෑම් එක බේස් කරලා උතන කිව්වට සමහරට ඔයාට ඔක පැරලලි යන සෙක්ෂන්ස් දෙක ඕනනම් සමහරට ඔයාට උඩටම ගන්නත් පුළුවන් ඔයාගේ අයිඩියා එක මත. ආ සර්. හරිද? දැන් හිතන්නකෝ මෙහෙම දැන් ඔයාගේ දැන් ඔය present borrowed book and membership card to library assistant කියන එක කිව්වට පස්සේ එතන ඉඳන්ම මේ scan membership card එකයි navigate to ඒ දෙකම එහෙම යනවා කියලා. දැන් ඇත්තටම වෙන්නේ ඒකනේ ඔව්. නේද? ඒ කියන්නේ එයා පොත් ටික දුන්නාට පස්සේ එක පැත්තකින් අර membership card scan කරන කතන්දර යනවා ඒක සිස්ටම් එකත් එක්ක. ඒ පැත්ත එහෙම දෙකක් එහෙම වෙනවා නම් ඔයාට උඩට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම present borrowed කියන තැනින්ම මේ ගහලා fork එකක් එතන ඉඳන් එහෙම යන්නත් පුළුවන්. ඒක ඔයාට අවශ්‍ය විදිහට. කොහොම හරි අර එකම දේ තියෙන්නේ අර ඇක්ටිවිටි එකකදී මේ කන්ඩිෂනල් එකකදී තමයි අපි මල්ටිපල් ලයින්ස් දාන්නේ. ඇක්ටිවිටි එකකදී එහෙම දාන්න එපා කියන නීතියක් නැහැ. බට් අපි ඇක්ටිවිටි එකකදී අර සිංගල් ඩිරෙක්ෂන් එකක් තමයි යූස් කරන්නේ. හරිද? ඒතර ඒක තමයි මට මෙතනදී පෙන්වන්න ඕනේ. අනික් එක තමයි දැන් අර කන්ඩිෂන් එකක් දැන් මෙතන තියෙනවානේ. දැන් ඔයා මෙතන කියලා තියෙනවා check ඔව් books සර්. condition ඊට පස්සේ ඔයා දාලා තියෙනවා අර ඩයමන්ඩ් එක. හරි? ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාට කෙලින්ම ඩයමන්ඩ් එක දාලා ඩයමන්ඩ් එක ඇතුළටත් දාන්න පුළුවන් නේද? book condition කියලා ප්‍රශ්නාර්ථයක් වගේ දාන්න. ආ සර්. අර ෆ්ලෝ chart එකේ වගේ නේද සර්? ඔව් පොඩ්ඩක් හැබැයි බලන්න ඒක UML එකේ මේ අර මම ඔයගොල්ලන්ට දැම්මේ අර UML 24 hours එකේ මට ඔව් හිතෙන සර්. විදිහට එහෙම දාන්න පුළුවන්. එහෙම දාන්න නැතුව නිකම්ම දැන් ඒකේ මේ දීලා තියෙන ඔය විදිහට තනි ඩයමන්ඩ් එකට අපි බලමු. මේ ඒ ප්‍රශ්නයක් නෑ නැත්තම් කෙලින්ම අර ඒකේ මොකද ඒක ඇත්තටම check book condition කියන එකනේ එන්නේ. එතකොට damage not damage ඔව් කියලා සර්. අර මේ ඩයමන්ඩ් shape එක ඇතුළට මේක දාලා ගන්න පුළුවන්. ඒ දෙක තමයි උතන විශේෂයෙන්ම මම ඔය මාක් කරලා තියෙන්නේ. හරි? වෙන ප්‍රශ්නයක් ආ නෑ. සර්. පෙන්නන්න තරම්. හරි? මං හිතන්නේ ඊළඟ ඩයග්‍රෑම් එකෙත් මම අර ඒ දෙක තමයි බෙදලා තියෙන්නේ. දැන් මේ මෙතන ඔය ෆෝක් එකක් දාගෙන තියෙන්නේ. ඒක අන්න ඒ වගේ මම කිව්වේ. දැන් මෙතන මේ ඔය insert book data insert member data කියලා. හරිද? ඒ වගේ මම කිව්වේ. අර මම හිතන්නේ ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැති අර sim lane දෙකකට කැපෙන්න ෆෝක් එකක් දාන්න පුළුවන් ද බැරිද කියලා ප්‍රශ්න වෙන්නේ නැති ඔයාලට තියෙන්නේ නැත්තේ. එහෙම ප්‍රශ්නයක් නෑ දාන්න පුළුවන්. ඔව් සර්. හරි. දැන් එතකොට මේක දැන් අපි හරි. draft version එකක් විදිහට යමු. එතකොට අපි සිස්ටම් එක ඩිවෙලොප් කරනකොට අපෝ දැන් මේ සෙක්ෂන් එකට එනකොට අපි මෙතෙන්ට ඇවිල්ලා මේක අපෝ බලලා මේකේ මොනවා හරි වෙනස්කම් වෙන්න ඕන නම් වෙනස්කම් කරලා මේ අපිට ගියහැකි. දැන් ඔයාලට බේසික් version එක තියෙනවා. හරිද? හරි නේද මේ දෙක? හරි සර්. right. පොඩ්ඩක් ඉන්න මම බලන්න මේ
UML එකේ let's see. ඒගොල්ලෝ දාලා තියෙන්නේ නිකම්ම දාලා තියෙන්නේ නේද? ඇතුළට දාලා නැහැ ෆ්ලෝ chart එකේ වගේ. එහෙමනම් වාගේ අර විදිහට තියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද මේගොල්ලෝ සිම්බල් එකේ මේගොල්ලෝ ඇතුළේ දාලා නැහනේ කිසිම දෙයක්. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාට මෙහෙම එකක් දාලා මේ වගේ අයිනෙන් නෝට් එකක් දාන්න. මේ දැන් නෝට් එක දාලා තියෙන්නේ. ඒ වගේ දැන් මේ වගේ සිම්බල් එක දාලා check whether book damage or not කියලා ඒ වගේ ඕනනම් දාන්න. නැත්නම් ඒක ඔය ක්‍රමයේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඕවා ඇත්තටම මේ ලොකු ප්‍රශ්න නෙමෙයි. හරිද? ඔව් මේක එකවත් එහෙම දාලා නැහැ. මේ හැබැයි දැන් මෙහෙමයි අර කන්ඩිෂන් එකක් වුණාට පස්සේ අමුතුවෙන් චෙක් කියන්න කියන වචනේ කියන්න ඕනෙත් නැහැ. දැන් මෙතන දැන් බලන්නකෝ දැන් මෙයා දාලා තියෙන්නේ graphic needed ද නැද්ද කියන එක. ඒතකොට දැන් මෙතන දැන් අපේ version එක විදිහට මෙතන උඩට whether graphic is needed or not කියලා එකක් අරගෙන එහෙම දාන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔයාටත් පුළුවන් අර whether book is damaged එහෙම නැත්නම් book is okay ඒ වගේ මේ අර condition දෙක දැම්මහමත් ඇති. අර චෙක් කරනවා කියන කතාව එහෙම ලොකුවට කියන්න ඕනෙත් නැහැ. හැබැයි දැන් ඒක එහෙම තිබ්බයි කියලා ඒකේ ක්‍රිටිකල් එරර් එකක් නැහැ. හරිද? ක්‍රිටිකල් එරර් එකක් නැහැ. අර ඒක තවත් වැඩි දුරට පෙන්නන්නේ එහෙම දාලා තිබ්බයි කියලා ඒකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. හරි? හරි සර්. right. දැන් ඇත්තට මේ මෙතන මේ Sam's teach yourself නේ මේකේ තියෙනවා මේ UML එකේ vendors ලගේ පොත් ටිකුත් තියෙනවා මගේ ළඟ. ඒවැ හරියටම diagram ඒවා තියෙනවා. ඒ වෙති ඇත්තටම කියනවා නම් ලොකු මේ කරුණු කාරණා නෙමෙයි. හරි? right. මොකද ඇත්තටම කියනවා නම් ඩිසයින් එකක් ගත්තට පස්සේ එහෙම අපිට අර critical errors එහෙම නැත්තම් අපිට මේ කෙනෙකුට මේ ඩිසයින් එකකට ලොකු ආකියුමන්ට් එකක් අපිට කරන්න බෑ. දැන් අපිට යම් ඉම්ප්‍රූව්මන්ට්ස් කියන්න පුළුවන්. හරිද? එහෙම ඇරෙන්න මේ දැන් මේ ඩිසයින් එක වැරදි. මොකද ඩිසයින් එක කියන්නේ තමන්ගේ පර්සනල් අයිඩියා එකක්නේ. දැන් මොකක් හරි දැන් ওই ඩිසයින් එක අපි අදින්න මොකක් හරි ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එකක් achieve කරන්නනේ. හරිද? එතකොට දැන් ඔයා ඒ එකම ෆන්ක්ෂනල් රික්වයර්මන්ට් එක ඔයාටයි මටයි දුන්නොත් අපි මේ දෙක ඩිසයින් කරන ක්‍රම දෙකක් වෙන්න පුළුවන්. හරි. එතකොට එතනදී අපිට දැන් ඔයාගේ ඩිසයින් එක හරියද මගේ ඩිසයින් එක හරියද කියනවට වඩා අපි ඒක ඉවැලුවේට් කරලා අපි බලන්නේ මොකද්ද most efficient design එක. එතනදී අපි බලන්නේ අර දැන් ඩිසයින් එක දිහා බලලා අපිට මේක ඉම්ප්ලිමන්ටේෂන් එක කොච්චර සිම්පල්ද සිම්ප්ලිසිටි පැත්තට තමයි දෙන්නේ. හරි. එතකොට UI එක කියන්නේ user interface ඒවා කොච්චර අපිට සිම්ප්ලි කරගන්න පුළුවන්ද? අන්න ඒ දේවල් මොකද ඔයාගේ ඩිසයින් එකේ මගේ ඩිසයින් එකේ දෙකේම achievement එක එක වෙන්න පුළුවන්. එක වෙන්න ඕනේ. අන්න එක නොවෙනවා නම් තමයි මේ ඩිසයින් එක වැරදි. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් මම අඳින ඩිසයින් එකේදී පොත් ඩැමේජ්ද කියන එක බලන එක මම ඒක බයිපාස් කරලා තියෙනවා කියලා ඒක චෙක් කරලා නැහැ කියලා. අන්න එතකොට ඒක වැරදි. හරිද? එහෙම නැත්තම් අර නියම එකම කන්ඩිෂන්ස් ටික තියෙනවා නම් ඒ වගේ තත්ත්වයක් තියෙන. කියන්නේ හැම කෙනේ මේ ඇක්ටිවිටි ඩයග්‍රෑම්ස් ගන්න නෙමෙයි සම්පූර්ණ ඩිසයිනින් කියන එක එහෙමයි. even in the database දැන් database වල දැන් normalization එහෙම තියෙනවා. එතකොට අපි දැන් normalization වල technical details වලට ගියේ නැතත් අපිට දල වශයෙන් අපිට කියන්න පුළුවන් normally අර foreign keys ටික හරියට තියෙන්න ඕනේ. එතකොට calculated fields avoid කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට design එක date of birth වලට අමතරව age එකක් තිබ්බොත් අපි කියනවා age එකේ පහ date of birth තියාගන්න. මොකද calculated fields තියාගන්න එපා. එතකොට repeated fields data redundancy
ඒව තියාගන්න එපා කියලා අපි කියනවා. normalization process එක. normalization process එකේ number 1 objective එක වෙන්නේ data reduction එක. duplicate data ඔක්කොම data table වලින් අයින් කරන එක. හැබැයි ඊට පස්සේ අපි denormalization process එකට ගිහිල්ලා ආපහු ඒ වගේ duplicates මොන හරි දෙනම් ආපහු re-add කරන අවස්ථා තියෙනවනේ. මොකද ඒක process එකත් එක්ක දැන් මම හිතන්නේ මම ඔයාලට අර එක දවසක් කතා කරා ඔක අර සමහරට අර එකපාර දැන් purchase එකක් මොන හරි වගේ දැන් සමහරට ඔයාගේ ගත්තාම book borrowing එක ළමයිගේ status එක ඒව මේවා බලනකොට දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ දැන් ඔයාට තියෙනවා ළමයින්ගේ reading points. ඒතකොට reading points calculate වෙන්නේ එයා කරන එක activity එක මතනේ. නේද? එතකොට ඒ එක activity එකට ඔයාට හොඳම ක්‍රමය එක activity එකට අදාළව points ගන්න ධන ඍණ විදිහට තියාගන්න. නේද? එතකොට ළමයාගේ පුලි count එක ඕන වුණාම ඔයාට කරන්න තියෙන අර activities වල එයා ඒ දක්වා අහලා තියෙන සම්පූර්ණ history එකට ගිහිල්ලා ඔක්කොම activities වල reading point එක calculate කරලා ගන්න එක. ඒකනේ වෙන්න ඕනේනේ. ඔව් සර්. මං කියන එක තේරෙනවද? එහෙම නැතුව ඇත්තටම කියනවා ඔයා ළමයාට අදාළව ළමයාගේ details මේ කියන්නේ memberගේ details කියලා තැන එයාගේ reading points කියලා column එකක් තියාගෙන කරන activity එක අනුව ඒක අඩු වැඩි කරන්න ගියොත් එතන ඇත්තටම හැදෙන්නේ calculated field එකක් නේ. එතන පොඩි අඩුපාඩුකුත් හැදෙනවා. මොකද ඔයාට total එක පෙන්නනවා මිසක් එක activity level එකේදී ඒක අඩු වුණ වැඩි වුණ හැටි history එකක් ඔයාලම නැති වෙනවා නේද? මම කියන එක තේරුණා? හරිද? හැබැයි දැන් ඊළඟට අනිත් ප්‍රශ්නේ කියන්නේ එහෙම බැලුවොත් ඇත්තටම activity level එකේ reading points තියාගන්න එකනේ හොඳ එකනේ. හරි. හැබැයි දැන් ඊළඟට අනිත් පැත්තට වෙන දේ. දැන් අපි හිතමු දැන් ඔයාගේ සියලුම members ලගේ reading points ගැන report එකක් ඕනේ කියලා වාට. ඔයාගේ require කරනවා එහෙම report එකක්. එතකොට මොකද වෙන්නේ? දැන් ඔය එක activity level එකේ තිබ්බොත් ඔයාට සිද්ධ වෙනවා report එකේදී ඔක්කොම members ලා ටික අරගෙන member by member ආපහු එකින් එක ගිහිල්ලා එයාට අදාළ reading points calculate කර එන්න නේද? එතකොට ඒක ලොකු complicated ඒ කියන්නේ processing power එක ගොඩක් යනවනේ. හරිද? හිතන්නකෝ දැන් members ලා 500ක් 1000ක් හිටියොත් ඒ හැම එක්කෙනාගේම එකින් එක කියලා history එකේ සමහරට records 50 100 200 තියෙන්න පුළුවන් නේ. ඒ හැම එකම ගිහිල්ලා calculate කර යන්න ඕන. එතකොට ඒකට ලොකු processing computing power එකක් යනවා. හැබැයි දැන් ඔයා memberට හැමතිස්සෙම තියාගෙන මේ කියන්නේ ඒක අර continue reading point calculation එකක් ඔයා already කරගෙන යනවා නම් ඒක calculated field එකක් වුණා. ඔයා අර report එක generate කරනකොට අර computing power එක සම්පූර්ණයෙන්ම ඔයාට avoid කරන්න පුළුවන් නේද? ඔව්. ඔයාට අර tables වලට වෙන වෙනම ගිහිල්ලා calculate කරන්න ඕනේ නැහැ. directly ඔයාට පුළුවන් මේ just පොඩි මේ query එකක් දාලා members table එකට member ගේ නමයි මේ points දාලා කෙලින්ම ලොකු huge gap එකක් හිටිනවනේ. එතකොට අර computing power එක ගැන කතා කරමු. හැබැයි දැන් අපි database or normalization process එකේ ගියාට පස්සේ අපිට එන උත්තරේ තමයි අර activity level එකේ තියාගන්න කියලා. මොකද එතකොට තමයි atomic වෙන්නේ. හරිද? මම කියන එක තේරෙනවද? එතකොට ඒ වගේ වෙලාවට අපි කරන්නේ මෙහෙමයි. අර activity level එකෙත් ඒක තියාගන්න බලනවා. ඊට අමතරව calculated field එකකුත් තියාගන්න. මොකද එතකොට අපිට අර වගේ report එකක් ඕනම ටක් ගාලා calculated field එකකින් දෙන්න පුළුවන්. අපිට one by one බලනකොට කෙලින්ම අර activity level එකට ගිහිල්ලා දැන් අපිට හදිස්සියෙන් audit එකක් කියලා කරලා check in එකක් කරන්න ඕන. හරියට මේක calculate එක ළමයිගේ හරියට point එක calculate වෙලා තියෙනවාද කියලා. අපිට අර atomic level එකේ data ටිකක් තියෙනවා. අපිට අවශ්‍ය නම් ඒ atomic දැන් ළමයාගේ total calculation එක පෙන්නලා
අපිට ඇටොමික් ලෙවල් එකේ ටිකේ හිස්ටරි එකෙන් පෙන්නනවා ඔයාගේ මෙන්න මේ තැන් වලට මෙහෙම කැල්කියුලේට් වෙලා තියෙනවා කියලා නේද? එතකොට ඒ කියන්නේ අර අපි කවුන්ටඩ් එකක් රිඩන්ඩන්සි එකක් ඩේටාබේස් එකට ඉන්ට්‍රොඩියුස් කරනවා. හැබැයි ඉන්ට්‍රොඩියුස් කරන්නේ අපිට අර තියෙන මේ බෙනිෆිට් එක බලාගන්න. තේරෙනවද? එතකොට දැන් ඔයාට සාමාන්‍යයෙන් ඇත්තටම කියනවා ඔය ලෙවල් එකට ඔයාගේ වයිවැකේදී ප්‍රශ්න කෙරෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් වයිවැකේදී ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මම නම් කිසිම ළමෙක් කියලා නැහැ ඩේටාබේස් එක ගිහිල්ලා බලලා ඒගොල්ලෝ ඩේටාබේස් එකේ දේවල් ප්‍රශ්න කරනවා කියලා. ගොඩක් වෙලාවට අර ඔයාගේ බිස්නස් ලොජික් එක ඔයාගේ සිස්ටම් එකේ එළියෙන් බලලා තමයි ඒගොල්ලෝ ඔයාගෙන් ප්‍රශ්න කරන්නේ. ඩෙමොන්ස්ට්‍රේෂන් එකේ. හරිද? එතකොට ඔය ඩයග්‍රෑමින් ඔය ඩිසර්ටේෂන් ඉවැලුවේෂන් එකේදී තමයි ඔය පොඩ්ඩක් ඩයග්‍රෑමින් එක එතනදිත් ඒගොල්ලෝ අර බිස්නස් ලොජික් එක මොකද සමහරට ඔයාගේ ඩයග්‍රෑමින් ගොඩක් වෙලාවට ඩයග්‍රෑමින් වගේ ඩිසර්ටේෂන් එක බලන කෙනා අර බිස්නස් ඩොමේන් එක ඔයා ඩෙමොන්ස්ට්‍රේෂන් එක කරනකොට එතන ඉන්න කෙනා නෙමෙයිනේ. එතකොට ඔයාගේ පොත බලන කෙනාට ඔයාගේ බිස්නස් ඩොමේන් එක ගැන ලොකු අයිඩියා එකක් නැහැ. යාගේ ඩයග්‍රෑම් ත්‍රූ තමයි ඔයා බේසික් අයිඩියා එකක් ගන්නෙ. ඉන් ඩීප් අයිඩියා එකක් එන්නේ නැහැ නේ. මොකද දැන් අපි ඔක්කොම ඩයග්‍රෑම්ස් ටික එතන දාලා ඔක්කොම හැමදේම ෆුලි මේ දාන්නේ නැහැ නේ දෙන්න. එතකොට එයා ගොඩක් වෙලාවට කරන්නේ අර ඔයා තියරි එක දන්නවද කියලා පොඩ්ඩක් දැන් උදාහරණයක් විදිහට මේක දාලා මේ වගේ ඩයග්‍රෑම් එකක් තිබොත් දැන් මේකේ තියෙන බිස්නස් ලොජික් එක අහනවට වඩා එයා අහන්නේ මොකද්ද මේ දැන් මේ ඔයා මෙහෙම මේ පැරලල් ලයින් දාලා තියන්නේ ඇයි? අර ඒ වගේ බිස්නස් ලොජික් එකක් ඇහුවත් අර මේකේ ඩයග්‍රෑම් එකෙන් පේන දෙයක් එයා අහනවා මිසක්කා එතනින් එහාට ගිහිල්ලා එයාට ඒක දැන් මේක සුදුසුයි මේක මෙහෙම තියරිටිකල් ඉෂුව එකක් තිබ්බොත් මිසක්කා දැන් උදාහරණයක් විදිහට දැන් අපි ඇක්ටිවිටි ඩයග්‍රෑම් එකක අපිට එන්ඩ් පොයින්ට්ස් ගොඩක් තියෙන්න පුළුවන් නේද? එන්ඩ් පොයින්ට්ස් කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒත් අපි ලින්ක් කරලා එක පොයින්ට් එකකට පුළුවන් තරම් ගන්න බලනවා. නමුත් අර ඩයග්‍රෑම් එක ගොඩක් කොම්ප්ලිකේටඩ් නම් කීපයක් තියෙනවා. හැබැයි ස්ටාර්ටින් පොයින්ට්ස් ගොඩක් තියෙන්න බෑ. අන්න ඒ වගේ දේවල් අර ලොකුවට ක්‍රිටිකලිම පේන එකක්. දැන් හිතන්නකෝ ඔයාගේ ERD ඩයග්‍රෑම් එකේ මොකක් හරි ටේබල් එකක් වදාලා දිනවා. ඔයා එකේ ප්‍රයිමරි කී එකක් නැහැ. අන්න ඒ වගේ මොනවා හරි ලොකු දෙයක් කතා කරලා මිසක් එතනින් එහාට දෙයක් එයාට ලොකුවට අහන්න බෑ ඒගොල්ලන්ට බිස්නස් ඩොමේන් එක ගැන හොඳ අයිඩියා එකක් නැතුව. ඒක තමයි නේචර් එක. හරිද? ඒක හන්දා හැබැයි ඒකයි මම කියන්නේ දැන් මෙතන දැන් ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට අර ඔළුවට එන්නේ මේ ඩයග්‍රෑම්ස් ටික හරියට කරගත්තේ නැතිනොත් ඩිසර්ටේෂන් එකට ඔයාගේ වයිබ් එකට ඒක කොහොම බලපායිද කියන එකනේ ඕගොල්ලන්ට තියෙන ස්ට්‍රගල් එකනේ. මං හරිද? ඔව් සර්. ඔව්. හැබැයි ඒක නෙමෙයි මෙතන තියෙන රියල් ප්‍රශ්නේ. ඔයා හරියට යූස් කේස් ටික ඇඳගත්තොත් දැන් ඒක දැන් මම කියපු එකෙන් වර්ධ වෙනවනේ යූස් කේස් එකක් බලලා වුණත් මොකද දැන් යූස් කේස් එකෙත් හැමදේම අපි පෙන්වන්න යන්නේ නැහනේ. එතකොට ඔයාගේ යූස් කේස් එක බලන මිනිස්සයාට ඔයාගේ සිස්ටම් එක දකින්නේ නැහැ යා. එතකොට මොකද ඇත්තටම මම කියන්නේ ස්පෙસિෆිකේෂන් ඉවලුවේෂන් එක කරනවා සිස්ටම් එක ළඟ තියාගෙන කරන්න ඕන. අන්න එතකොට තමයි ඔයාගේ යූස් කේස් එක මේක එක්ස්ටෙන්ඩ් වෙලා තියෙනවා. එතකොට කෝ සිස්ටම් එකේ ඒක වෙන්න එහෙම පුළුවන්ද කිය සංසන්දනයක් කරන්න නම් එතකොටනේ නැතුව නිකන් ජද වශයෙන් යූස් කේස් එක ගලම ඔයාට ඕන නැති වුණත් ඔයාට කියන්න පුළුවන් නෑ මේක එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා මගේ සිස්ටම් එකේ කියලා ඉන්ටර්ෆේස් එක යා දකින්නේ නෑනේ හරිද හැබැයි ඒක නෙමෙයි ඒක හන්දා උතන තියෙන ලොකු ප්‍රශ්නේ හරිද ප්‍රශ්නේ තියෙන්නේ ඔයා හරියට යූස් කේස් ටික ඇඳගත්තොත් මේ ස්ටෙප් එකේදී ඔයා හරියට ඩේටාබේස් ඩිසයින් එක 175කට එහා පැත්තේ හරියට කරගත්තොත් ඒක බේස් කරගෙන ඔයාට සිස්ටම් එක ඩෙවලොප් කරන්න පුළුවන්. මොකද ඔයාට ෆුල් ක්ලියර් පික්චර් එකක් තියෙන සිස්ටම් එක හදාගන්න. හැබැයි දැන් යූස් කේස් ඩයග්‍රෑම්ස් ටික අර නිකන් තියරිටිකලි ලෙවල් එකට හදලා කවුරු හරි ළමෙක් දැම්මොත් ළමයි ඔය ගැන මේ කතා කරන්නේ. හරි? කවුරු හරි ළමෙක් එහෙම දැම්මොත් එයාට මොකද වෙන්නේ? ඩිසයින් එක තිබ්බත් එයාගේ ඔළුවේ නෑ දැන් මම මොකද්ද කරන්න කියලා. දැන් ඉන්ටර්විව් ඒ වගේ ළමෙක් දැන් සමහරට මගෙන් අහන්න පුළුවන් ඉන්ටර්විව් රිපෝට් එක දුන්නට පස්සේ දැන් සර් මම මොකද්ද කරන්නේ මට කිසිම අයිඩියා එකක් නැහැ නේ කියලා. හැබැයි ඕගොල්ලෝ ඩයග්‍රෑම්ස් ටික හරියට කරන ප්‍රමාණය මත ඒක ඔයාගේ කොච්චර ඔයා හොඳට කරනවද මත ඔයාට අයිඩියා එකක් එනවා ඊට පස්සේ ඩෙවලොප්මන්ට්. හරිද? අන්න එතකොට ඒකේ තියෙන වැදගත්කම. තේරුණා නේද? ඒක හන්ද ඔයාගේ ඩයග්‍රෑම්ස් ගත්තාම ඇත්තටම ඔයාට ලොකු අයිඩියා එකක් තියෙනවා. අර දැනට අපි සාම සිස්ටම් එකත් එක්ක හිතලා නැති
මට්ටම තමයි මම අර 115ක් 120ක් වගේ තියන්නේ. නැතුව බේසිකලි ඩයග්‍රෑම් එක දිහා බැලුවට පස්සේ ඩයග්‍රෑම් එක සෑහෙන සාර්ථකයි. එතකොට දැන් අපි ඊට පස්සේ සිස්ටම් එක මේවා කරලා උදාහරණයකට වාද IRD ගහම අපි බලන්න පුළුවන්. එතකොට ඒක ඒ ඩොමේන් එක නැහැ. සමහරට අපිට මේක ඩිවෙලොප් කරනකොට යම් යම් වෙනස්කම් කරන්න පුළුවන්. හැබැයි දැන් ඔයාට අර in real ඔයාට මේ use case ටික එහෙම තිබ්බොත් ඔයාට එක පැත්තෙන් ඔයාගේ අර ස්ට්‍රෙස් එක අඩු වෙනවා. මොකද දැන් ඔයාට පේනවනේ දැන් මට මේ මොඩියුල් එකේ මෙන්න මේ use case ටික කරන් තියෙනවා. දැනට මම දැන් පහක් තියෙනවා. මම දැන් හතරක් ඉවර කළා. තව මට මේක එකයි කරන්න. ඒක එන්නේ නැහැ අර රියල් ඩයග්‍රෑම්ස් ටිකක් නැති ළමයෙකුට. තේරුණාද? ඉතින් ඒකෙන් ඔව් සර්. මේ ප්‍රොජෙක්ට් එක කන්ද ඇත්තටම මේක ફોකස් වෙනකොට යන්නේ නැහැ. නැත්නම් මේ වාර ලොකුවට ඇත්තටම කියනවා නම් මේ ඩයග්‍රෑමින් ටිකේ අර ඒ කියන්නේ ඩයග්‍රෑම්ස් තියෙනවා. ඔයා ක්ලාස් ඩයග්‍රෑම් එක තියෙන්න ඕනි, යාඩ් එක තියෙන්න ඕනි. ඒවා ක්‍රිටිකල් ඉෂුව එකක් තිබෙන්නේ නැත්තම් ලොකුවට බලපාන්නේ නැහැ. රයිට්. මේක තමයි ඔයාගේ මේ මේක නේද? ERD ඔව් එක. සර්. කනෙක්ෂන්ස් දෙන්න නෑ සර්. හරි. book category, book publishers, books. මෙතනදී දැන් මෙතන සාමාන්‍යයෙන් ඔයාලට මේ තියෙන book written in book lending, book status, book location, members. Oh, අපේ members table මේ table එක නෑ නේද මෙතන? තියෙනවා සර්. අර යටම දාලා තියෙනවා. right. Member ID. දැන් book lending තියෙනවා, book returning. ඔයාට මේ මෙහෙමයි. දැන් මේකේ අපේ මේන් සිනාරියෝ එකනේ පෙන්නන්න ඕනේ. එතකොට මොකද දැන් ඔයාට දැන් උදේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නය තමයි ඔය සීමිත ඉඩ ප්‍රමාණය ඇතුළතදී මේ කොහොමද පෙන්වන්නේ කියන එක ඔය ඩයග්‍රෑම් එක. හරිද? දැන් මෙතනදී ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි දැන් ගත්තට පස්සේ අපේ මේන් එන්ටිටිස් ටික වෙන්නේ books කියන එකයි. හරි? book lending කියන එකයි. අපි book returning උත් ගමුකෝ. book returning කියන එකයි. book reservation කියන එකයි. members කියන එකයි. හරිද? ඔය ටික නේද අපේ කියන්නේ main domain එකේ ඇතුළට යන ඒ කියන්නේ basics ටික. කියන්නේ main table set එක ඔය ටික. හරිද? එතකොට ඔයාලග මේක ඇඳපු එක තියනවා නේද? ડોකියුමන්ට් එක මේ ඔව් වෙලාවේ. තියෙනවා. ඒකෙදි ඔයා නෝට් කරගන්න. එතකොට book category, book author, book publishers සහ book location කියන ඒවා අපි book location එක තියාගමු. ඇත්තටම book publisher, author and category කියන ඒවා supportive. ඔව්. හරිද? එතකොට ඒවා දැන් ඔයාගේ අර ඉඩ ප්‍රමාණය තිබ්බොත් පාවිච්චි කරන ඒවා මිසක් ඒවා ලොකුවට highlight වෙන්න ඕනේව නෙමෙයි. අපිට highlight වෙන්න ඕනේ. ඔයා ඇත්තටම දැන් මෙතන බලන්න දැන් ඔයා books එකට අපි එකෙන් කතා කරගෙන යමු. ඔතනට දැන් ඔයා book title කියලා අරන් තියෙන්නේ වෙන වෙනම book titles. හරිද? ඔව්. එතකොට ඕකට නේද කැටගරි එකයි author එකයි publisher ඔක්කොම සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මම ඔතන සැලකුවේ මම අර එදා එක්කවට එක්ස්ප්ලেইন කරා නේද මම ඔක ටික. ඒ කියන්නේ ඔය books කියලා කියන්නේ physical copies. මොකද දැන් අපි මෙතනදී දැන් හිතන්නකෝ මෙහෙම දැන් සුපර් මාකට් එකක් ගත්තට පස්සේ ඒකේ දැන් එකම මොනවා හරි ප්‍රොඩක්ට් එකේ අයිටම්ස් ගොඩක් තියෙනවනේ. ඔව්.
හරි දැන් අපි හිතමු මොනවා හරි සරල මොකද්ද අපි ගමු surf excel 1 කිලෝග්‍රෑම් කියලා. හරි. එතකොට ඒකේ පැක්ස් තියෙනවා ඒගොල්ලෝ ළඟ 100ක් විතර. හරිද? එතකොට දැන් අපිට සිස්ටම් එකේදී දැන් අපිට සාමාන්‍යයෙන් දැන් මේකකදී නම් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔය කාගීස් එකේදී වගේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දැන් අපිට දැන් ඒ එක එක පැක් එකක් කාටද විකුණුනේ කියලා බලා ගන්න ඕන නම් අපි පැක් එකක් වෙන වෙනම සිස්ටම් එකේ තියාගන්න ඕනේ නේද? සරලව කියනවා නම් දැන් ඔයා මෙතන ඔයා ටාගට් කරන්න ඕනේ එක එක ෆිසිකල් පොත. ඔව්. ඒ කියන්නේ ඒ පොතනේ ළමයා එක්ක ගනුදෙනුව යන්නේ මෙම්බර්ස්ලත් එක්ක ගනුදෙනුව යන්නේ ඔක්කොම වෙන්නේ ෆිසිකල් පොත. ඒක ඩිස්ට්‍රොයි කරත් ඒ ෆිසිකල් පොත යන්නේ එක එක පොත තනි පොත. හරිද මං කියන එක? හැබැයි ඔව්. දැන් හරි සර්. එතකොට ඒ කියන්නේ බුක්ස් කියන එකෙන් අපි අදහස් කරන්නේ මම හිතන්නේ ඔයාත් අදහස් කරන්නේ ඒක වෙන්න පුළුවන්. බුක්ස් කියන එකෙන් අදහස් කරන්නේ මේ ෆිසිකල් බුක් එක. නේද? ඔව් සර්. එතකොට ඔව්. ඒකට තමයි අපිට ලොකේෂන් එක ඕනේ මේ. නේ? හරියද මං කියන්නේ? ඔව්. ඔව්. මොකද සමහර වෙලාවට දැන් ගොඩක් අය මම දැකලා තියෙන දෙයක් තමයි ලයිබ්‍රරිස් වල දැන් අර දැන් ඔයගොල්ලන්ගේ ස්කූල් ලයිබ්‍රරි එකක් ගත්තාම එහෙම අර පොඩි ප්‍රමිසස් එකක් නේ තියෙන්නේ දැන් අපි ගත්තොත් පබ්ලික් ලයිබ්‍රරි ඒ වගේ ඒවාදී දැන් ওই නවල් සෙක්ෂන් එකේ එහෙම ෂෙල්ෆ්ස් ගණනාවක් තියෙනවනේ. එතකොට දැන් ඔව්. එකම නවල් එකේ කොපි එක තිබ්බට ඒගොල්ලෝ අර ගොඩක් අයට එකම ළඟ පොලිමට කොපිය තියන්නෙත් නෑ කියලා මට නිකන් දැනෙලා තියෙනවා. ඒ කියන්නේ අර පොඩ්ඩක් විහිදී යන්න තියෙන වෙලාවල් තියෙනවා ඒගොල්ලෝ. අර නවල්ස් කියන සෙක්ෂන් එකේ එකම ෂෙල්ෆ් එකේ එක ළඟ මෙන්න මේ පොතේ කොපිස් කියලා තියන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒගොල්ලෝ සමහරට තැන් වල තියෙන වෙලාවල් තියෙනවා. දැන් ඕගොල්ලෝගේ කොහොමද වෙන්නේ? එහෙම තමයි සර්. ඒ කියන්නේ තැන් වල තමයි වැටෙන්නේ. ඒ කියන්නේ අපිට ලොකේෂන් එක අපිට රිලේටඩ් වෙන්නේ එක ෆිසිකල් කොපි එකට නේද? ඔව් සර්. එහෙනම් ඒ කියන්නේ දැන් ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි අහන්න පුළුවන් ඉතින්. හරි? එතකොට බුක් ලොකේෂන් එක කියන එක රිලේට් වෙන්නේ කාටද? බුක්ස් කියන එකට. ඔන්න පළවෙනි පොයින්ට් එක අපිට බුක්ස් කියන එක එන්නේ. එතකොට බුක් ID එකක් දාලා තියෙනවා. බුක් ටයිටල් කියන එක චුට්ටකට කපලා අයින් කරන්න. හරි? එතකොට හරි සර්. usage point එක තියෙනවා, book status එක තියෙනවා, book ID එක තියෙනවා. title එක අපිට ඕනේ නැහැ. මොකද මේ implementation එකේදී අපි අර title ID F key කියන කතන්දරේ ගන්න. එතකොට book කියන එකට ඔයාට relate වෙන්නේ book title එකයි location එකයි. හරිද? හරි සර්. එතකොට ඒ දෙකත් එක්ක තමයි ඔයාලට link එක තියෙන්නේ. එතකොට ඔයාට කියන්න පුළුවන් book title එකට has අර අතන මේ කැටගරි එකත් එක්ක තියෙන එක ඒක දැන් ඔන්න ඕක වැරදි. දැන් ඒ link එක ඇත්තටම වැරදි. මොකද ඒකේ link එකේ තියෙන book title book තනිකර physical පොතට ඔයා අර කැටගරි එක link කරනවා වගේනේ. නමුත් ඒ කියන්නේ දැන් මෙහෙම දැන් ඕක හරි මෙහෙම නම් දැන් එකම පොතේ copies 3ක් 4ක් තියෙනවා. ඒ කියන්නේ title එක එකයි. copies තියෙනවා හිතන්නකෝ 3ක්. එතකොට මේ copy තුනටම කැටගරි එක එකම කැටගරි එක නේද දෙන්නේ. කැටගරි එක වෙනස් වෙනවද පොතට? physical book එකට වෙනස් වෙනවද කැටගරි එක? නෑ නෑ. එතකොට ඒ කියන්නේ වර්ධ වෙනද කැටගරි එක author publisher ඔක්කොම link වෙන්නේ book title එකට කියලා. ඔව් සර්. ඒ කියන්නේ ඇත්තටම ওই book title එක කියලා කියන්නේ book detail එක. හරිද? ඒ කියන්නේ අර නැත්තම් දැන් අපි පොතේ විස්තර ඔක්කොම දාන්න කිව්වොත් books කියන එකට එතන ලොකු redundancy එකක් එනවනේ. නේද? ඒක හන්දා book title එකේ කියලා කියන්නේ ඇත්තටම ඔය කැටගරි එක මොකද්ද? author කවුද? publisher කවුද? තව additional පොඩි description එකක් තියෙනවා නම් පොතේ image එකක් දානවා නම් ඒ ඔක්කොම ටික. එතකොට ඒකෙත් එක ටයිටල් එකක් ගත්ත පස්සේ ඒ ටයිටල් එකට අදාළ ෆිසිකල් කොපීස් තමයි ඔය බුක්ස් කියන එකේ තියෙන්නේ. තේරුණාද? ඔව් සර්. දැන් එතකොට ඔයා has කියන එක එන්න ඕනේ
book title has books කියන එකට. හරි. හරි සර්. එතකොට ඔයාගේ ඔය partial participation එක total participation එකත් හරි. නේද? ඒ කියන්නේ අපි දැන් book title එකයි book එකයි ගත්තට පස්සේ මොකක් හරි පොතක් තියෙනවා නම් එයාට අනිවාර්යෙන් title එකක් තියෙන්න ඕන. මං හරිද? ඔව්. හැබැයි එතකොට ඒකනේ අර total එකෙන් මම පෙන්නන්නේ නේ. දැන් ඉරිත් එක ගහලා තියෙන total එකනේ. ඔව් සර්. හරි. දැන් ඇත්තටම මම ඕකතන වෙන්න ඕනේ අර has කියන එක book category එකට link වෙන එක book title එකට link වෙන. දැන් හරි ඒතකොට සර්. බලන්නකෝ ඒතකොට title and books කියන එක අතර has කියන participation එක ගත්තට පස්සේ books කියන එක්කෙනා එතනදී ඉන්නේ total participation එකක් නේද? ඔව්. book title එක partial participation. හරිද? හරි සර්. එතකොට ඒකේ තේරුම මොකද්ද? පොතක් තියෙන්න බෑ title එකක් නැතුව. ඒ කියන්නේ ඔයාගේ table එකේ මොකක් හරි ඔයාගේ books කියන table එකේ මොකක් හරි entry එකක් තියෙනවා නම් අනිවාර්යෙන් එයාට title එකක් තියෙන්න ඕනේ. ඒකනේ total participation එක කියන්නේ නේද? ඔව් සර්. ඔව්. හැබැයි title එකක් තියෙන්න පුළුවන් පොතක් නැතුව. ඒකනේ partial participation එක කියන්නේ. හරි නේද? හරි සර්. තේරුණාද ඔක හොඳට? right. දැන් ඔක implement කරනකොට කොහොමද ඔක implement වෙන්නේ? දැන් implement කරනකොට ඔයා කරන්නේ දැන් parent table එක එන්නේ book title නේ. parent table එකට ඔයා දානවා primary key book title pk. එතකොට ඔයාගේ books table එකේ ඔයා තියා ගන්නවා book title fk කියන එක නේද? ඔව්. එතකොට book title fk කියන එක nullද not nullද? books පැත්තේ තියෙන book title fk කියන field එක ඒ කියන්නේ link කරන්නේ title එකට. ඒක nullද not nullද? not null. not null. ඇයි? අනිවාර්යෙන් පොතකට තියෙන්න ඕනේ title එක. දැන් ඔයාලට තේරෙනවද ඔය partial participation එකයි total participation එකයි implement වෙනකොට මොකක්ද එකෙන් අපිට දෙන data එක කියන්නේ? අපිට දෙන data එක තමයි nullද not nullද කියන්නේ. හරිද? හැබැයි දැන් මෙතන දැන් එතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්නේ එහෙනම් book title එක පැත්තේදී මේක not null වෙන්න ඕනේද කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. ඇයි? book title කියන්නේ parent මේ table එකේ වෙනවනේ මෙතන. එයා parent table එකනේ. එතකොට එයාගේ පැත්තට අපි දැන් participation එකක් ගහනකොට අපි implement කරනකොට table එක table එක primary key එක අනිත් එක foreign key එකත් එක්ක link කරනවා මිසක් table එකක් link කරනකොට දැන් අර primary key තියෙන table එකේ book title book දැන් මෙතන link එක අපි හදනකොට book title එකේ book id fk කියලා එකක් දාලා අර පැත්තේ book title fk එකක් දීලා foreign keys දෙකක් link කරන්නේ නැහැ නේ කවදාවත්. අපි link කරන්නේ primary key එක foreign key එක. තේරුණාද? එතකොට parent ගේ පැත්තේ මොකක් නත්තල්ද නලබල්ද නැද්ද කියන කතන්දරයක් එන්නේ නැහැ. හරිද? මෙතන යා partial participation වුණාට. හැබැයි අර පැත්තේ book එක පැත්තේ එන්නේ. දැන් ඔක මතක තියාගන්න. දැන් ඔහොම තමයි හරියට diagram එක ඇඳුත් ඔයාට ඒක දිහා බලාගෙන database එක හදාගන්න. තේරුණා? එතකොට දැන් අනිත් එක තමයි දැන් මේ දෙන්න link කරා කියලා දැන් ඔයාට සමාන දැන් මේ ළමයින්ට එන ප්‍රශ්න. දැන් එතකොට ඔයාලට හිතෙන්නේ එහෙනම් books දැන් අපි මේක implement කරන books කියන table එකට book title id fk කියලා field එකක් දානවනේ column එකක්. එහෙනම් දැන් මෙතන books කියන එකට ඒ column එකක් දැන් ඔයා දාලා තියෙන book title කියලා මං කියද ඒක අයින් කරන්න කියලා. ඔව්. දැන් එහෙනම් ඔයාට තර්කයක් එනවා නම් දැන් ඒ column එක තියෙනවනේ. අපිට ඒ column එක ඕනේනේ. එතකොට මෙතන පෙන්වන්න ඕනේ නේද book title id fk කියන එක කියලා ඔයාට හිතෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ books කියන එක ඇතුලේ එතනත් attribute එකක්නේ. ඒක පෙන්වන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන් නේද? නෑ ඒක ඇත්තටම පෙන්වන්න අවශ්‍ය නෑ මේකේ. මොකක්ද දන්නවද? මේ ඒක තමයි අපි කිව්වේ මේ අඳින්නේ logical diagram. දැන් ERD කියන එකේ තේරුම entity relationship diagram logical එක. එතන logical එක කියන්නේ
අපි ඒක ඉම්ප්ලිමන්ට් කරනකොට ඉම්ප්ලිමන්ටේෂන් එකේදී අපිට අර දැන් ඇත්තටම අපි book title id fk කියලා දාන්නේ අපිට බිස්නස් එකට අදාළ data එකක් හැන්ඩල් කරගන්න නෙමෙයි මේ රිලේෂන්ෂිප් එක ගහ ගන්න අවශ්‍ය සිස්ටම් එකට අවශ්‍ය කොලම් එකක් නේද? එතකොට ඒවා අපි ලොජිකල් ඩයග්‍රෑම් එකේ පෙන්වන්න ඕනේ නැහැ. ඒව ඇත්තටම පෙන්වන්න ඕනේ ඔයා extended ERD කියන්නේ. අපි කියන්නේ EERD කියලා. ඒක තමයි ෆිසිකල් ඩයග්‍රෑම්. ආ ෆිසිකල් ඩයග්‍රෑම් එක අඳිනවා නම් ඔයා ඔක්කොම ටේබල්ස් පෙන්වන්න ඕනේ. හරියටම දශමෙටම රිලේෂන්ෂිප්ස් ටික දාලා ඔක්කොම පෙන්වන්න ඕනේ. තේරුණාද? ඒකයි මම කිව්වේ අර book title කියන එක මෙතෙන්ට ඕනේ නැහැ. usage point එක හරි book status එක හරි book id කියන එක යටින් ඉරක් ගන්න. මොකද ඒකනේ primary key එක. දැන් බලන්න දැන් අපි මෙතන book id කියලා දමන අපි සාමාන්‍ය ටේබල් එකේ මම කොහොමද දාන්න book id pk කියලානේ අපි නම දාන්නේ primary key කියලා පෙන්නන්නේ. නමුත් දැන් මෙතන ඒක එහෙම කියලා book id pk කියලා ඔයා දාන්න ඕනේ නැහැ. මොකද එතකොට physical diagram එකේ. මෙතනදී ඔයා logically ඔයා කියනවා book id කියලා field එක මේකේ තියෙනවා. හරි නේද? එතකොට books කියන එකේ තියෙන දේ තමයි title එක අයින් වෙනවා. book id එකට යටින් ඉරක් එනවා. relationship එක book title එකට එනවා has කියන එක. book title id, book title name, book title status. දැන් ඔයාට ඔයාගේ diagram එකේ ඉඳ තිබ්බොත් ඔය has කතන්දරේ ඔයාට අර book category, book authors ඒ ටික ඔක්කොම link වෙන්න ඕනේ කොහකටද? book title එකට ඔයාට link කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එතකොටත් අර book එකයි title එකයි අතර තියෙන relationship එක තමයි කරේ. title එකක් තියෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම category එකක් තියෙනවනේ, author කෙනෙක් ඉන්නවනේ, publisher කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔයා දැන් book category එකයි book title එකයි අතර has කියන relationship එක ගැහුවොත් has හරි ඔයාට include කියන්නත් පුළුවන්. හරිද? ගැහුවොත් අනිවාර්යෙන් book title එක පැත්තට total participation එක එනවා. එතනදී. නේද? ඇයි? book title එකක් දැම්මොත් අනිවාර්යෙන් එතන category එකක් තියෙන්න ඕනේ, author කෙනෙක් ඉන්න ඕනේ, අනිත් පැත්තේ publisher ඉන්නවා. හරිද? දැන් සමහරලාට ඔයා හිතන්නකෝ මෙහෙමත් වෙන්න පුළුවන්. සමහර පොතක author කෙනෙක් නැති වෙන්නත් පුළුවන් නම් අන්න එතනදී title එකයි author අතර එන්නකොට title එක පැත්තට එන්නේ partial participation. ඒ කියන්නේ සමහරලාට පොත් title එකක් තියෙනවා නම් author කෙනෙක් නැතුව. එහෙම සමහරලාට තියෙනවානේ. දැන් pass papers පොත් ගත්තාම දැන් ඔය විභාග දෙපාර්තමේන්තුවෙන් එහෙම ගහන pass papers පොත් වලට author කෙනෙක් නැහැ. ඔව් සර්. එතකොට book title එකයි book author එකයි ගත්තට පස්සේ book title එක පැත්තට partialද total participation එකක් දෙන්නේ. අපම කියන්නේ. දැන් හිතන්න title එකයි author එකයි අතර ඔය relationship එක පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ author book title include author. එතකොට author ගේ පැත්ත අනිවාර්යයෙන්ම partial කියන එක පැහැදිලිනේ. ඒ කියන්නේ නිකන් author කෙනෙක් ඉන්න පුළුවන් title එකක් නැත. හරිද? එතකොට දැන් titles තියෙන්න බෑයිද author කෙනෙක් නැතුව? පුළුවන්. එහෙනම් title එක පැත්තට එන්නේ partial participation එකක්ද total participation එකක්ද? partial නේද? partial. තනියම. ඇයි? සමහර වෙලාවට title තියෙන්න පුළුවන් නැතු. හැබැයි category එකක් නැති වෙන්න බෑ. publisher කෙනෙක් නැති වෙන්නත් බෑ සාමාන්‍යයෙන්. ඕනේ පොතක publisher කෙනෙක් ඉන්නවනේ. හැබැයි උතරත් ප්‍රශ්නයක් එනවා. දැන් සමහර වෙලාවට කතු ප්‍රකාශන එනවනේ. සමහර පොත් තියෙන කතු ප්‍රකාශන කියලා. දැන් එතනදී ඔයාට නිදහස් වෙනවා පබ්ලිෂර් ඕනනම් පබ්ලිෂර් නැති විදියට තියන්නත් පුළුවන්. يعني author වගේම තියන්නත් පුළුවන් පබ්ලිෂර් නැති විදියට. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අර virtual category මේ පබ්ලිෂර් කෙනෙක් ඒ වගේ ඒවට හදලා තියන්න පුළුවන්. මේ පබ්ලිෂර් author කියලා. හදලා එතකොට ඔයාට total participation එකක් විදිහට යන්න පුළුවන්. හරි නේද? එතකොට book category author publisher කියන ඒවා link වෙනවා link වෙන්න ඕනේ book title එකට. හැබැයි ඒවා supportive tables සඳහා ඔයාට ඉඩමදි නම් ඔයා ඒවා ගැන worry වෙන්න ඕනේ. ඉඩ තිබ්බොත් ඔයාට එකක් දෙකක් විශේෂයෙන්ම දැන් ඔයාට ඔය තුනෙන් ඔයාට prioritize කරනවා නම් පෙන්නන්න
හොඳ මේක තමයි book category එක. ඊට පස්සේ තව ටිකක් ඉඩ තිබ්බොත් ඔයාලට author පෙන්වන්න පුළුවන්. තව ටිකක් ඉඩ තිබ්බොත් publisher පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මම prioritize කරොත් 1 2 3. හරිද? අනිවාර්යෙන් category එක ඊට පස්සේ තව ටිකක් ඉඩ තිබ්බොත් ඔයා පෙන්නනවා author, තව ටිකක් ඉඩ තිබ්බොත් ඔයා පෙන්නනවා publisher. හරිනේ ඒ ටික එතකොට හරි සර්. එතකොට book location එක අනිවාර්යෙන් books වලට link කරන්න. හරි location ID, cupboard number, shelf number ඒ ටික හරි. එතකොට එතන ගත්තාම අනිවාර්යෙන්ම ආපහු අර total participation කතාව තමයි එන්නේ. හරිද? එතකොට එතෙන්ට දාන්න locate වගේ relationship එකක් නම. ඒ දෙන්න අතර locate කියලා දාන්න. relationship එක මට විනාඩියක් දෙන්න. හරි සර්. හරි. හරි. එහෙනම් නේද? ඔව් එහෙනම් සර්. right. දැන් ඊළඟට අපි ඔතන අර මේ කාඩිනල් ටික දාන්න ඕනේ නේද? ඒ කියන්නේ මේක එන්ට්‍රි එකක් එක මේක එන්ට්‍රි කීයක් සම්බන්ධ වෙනවද කියලා. ඔව් සර්. right. එතකොට ඒ කියන්නේ එතනින් පෙන්නන්නේ maximum value එක. හරි. එතකොට දැන් පොතයි titles උයි ගත්තොත් පොතේ පැත්තට ගත්තට පස්සේ title එකයි තියෙන්නේ. නේද? ඒ කියන්නේ දැන් මං කියන්නේ ඔයාලට අර has relationship එක ඔය ඇඳගත්තනේ book title and books අතරේ. එතනදී ඒ දෙන්නගේ relationship එකේ කියන්නේ පොත එක පොතක් දැන් අපි කියන්නේ අර බලන පැත්ත හැමතිස්සෙම එක කියලා සලකන්නේ නේද? එක පොතක් පැත්තේ ඉඳන් title එක පැත්තට බැලුවොත් එක පොතකට දාලා වෙන්නේ එක title එකයි. හරිද? හරි සර්. එහෙනම් ඒ relationship එකේ title පැත්තට එන්න ඕන ඉලක්කම මොකද්ද? 1. හරි නේද? එතකොට ටයිටල් එකක් ගත්තට පස්සේ ටයිටල් එක පැත්තෙන් දැන් පොතක් දිහා බලුවම එක ටයිටල් එකකට more than 1 තියෙන්න පුළුවන්. නේද? එතකොට අපි minimum maximum ගත්තොත් minimum 0 maximum එකට වඩා වැඩි ගාණක් තියෙන්න පුළුවන් අපිට ගාණක් කියන්න බෑ. නේද? හැබැයි 0 එක පෙන්වන්න ඕනේ නැහැ මොකද දැන් ටයිටල් එක total මේ partial participation කියලා අපි කිව්ව ගමන් දන්නවා මේක 0 වෙන්න පුළුවන් කියලා. එහෙනම් books පැත්තට එන්න ඕනේ m අකුර එහෙම නැත්නම් n අකුර. සාමාන්‍යයෙන් m අකුර දාන්න පුළුවන්. හරි නේද? ඒ දෙන්නගේ අතරේ title එක පැත්තේ තියෙන 1 books පැත්තට තියෙන්නේ m. හරි නේද? හරි සර්. එතකොට ඔය විදිහටම තමයි category එකයි book title එකයි link වෙනවා නම් category පැත්තට 1 book title එක පැත්තට m. author එක පැත්තට 1 හැබැයි දැන් author එක පැත්තට author එක පැත්තට 1 title එක පැත්තට m හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් සමහර වෙලාවට එක පොතට more than one author ආපු වෙලාවල් තියෙනවා නම් ඔය දෙක m n වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක title එකකට authorsලා කීපයක් ඉන්න පුළුවන්. එක author කෙනෙකුට පොත් කීපයක්. m n වෙන්න පුළුවන්. සමහර පොත් තියෙනවනේ authorsලා කීපයක් ඉන්න නේද? ඔව්. එතකොට ඔය author උයි book title උයි අතර දානවා නම් relationship එක පෙන්නනවා නම් මම ඒක අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍ය නම් ඒක පෙන්නන්න නැත්නම් අතාරින්න කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අතාරින්න කියලා කිව්වේ දැන් ඔයා ඒක පෙන්නන්න නැත්නම් මේ විදිහට ඇඳලා තියලා බෑ. සම්පූර්ණයෙන් book author කියන එක අඳින්න නැතුව ඒක. ඇන්දොත් relationship එක පෙන්නන. ඒක ඔයාට හම්බෙන ඉඩ ප්‍රමාණය අනුව. හරිද? කියන්නේ ඔයාගේ ඒක arrange කරන විදිය අනුව. එතකොට එතන ඇන්දොත් ඔයාගේ relationship එකේදී දෙපැත්තට එන්න ඕනේ m. publisher ගත්තොත් ගොඩක් ආකාරයේ publisher එකයිනේ තියෙන්නේ. ඒක හන්දා ආපහු එක title එකකට එක publisher එක දැන් කියන්නේ title පැත්තට එක publisher පැත්තට m. හරි නේද මම කියපු විදිය? හරි සර්. නෑ මේ title එක පැත්තට m publisher පැත්තට එක. නේ? ඒ කියන්නේ එක title එකකට එක publisher කෙනයි publisher එක්කෙනෙක් ගත්තට පස්සේ titles more than one තියෙන m. එයා පෙන්නන්නේ. ඔක තේරුණාද? ඔව් හරි සර්. ඒ ටික හරිනේ?
හරි. ඊළඟට දැන් මේ පැත්ත හරියට ලොකේෂන් ගත්තොත් කොහොමද එන්නේ? ලොකේෂන් එක පැත්තට ගත්තොත් බුක්ස් සහ ලොකේෂන් අතර එක පොතකට එක ලොකේෂන්. එක ලොකේෂන් එක. හරිද? ඒ කියන්නේ බුක් පැත්තේ ඉඳන් ලොකේෂන් එක ලොකේෂන් පැත්තට එන්න ඕනේ. එක ලොකේෂන් එක පැත්තේ ඉඳන් බුක්ස් පැත්තට යනකොට බුක්ස් පැත්තට එන්න ඕනේ. ඕක පොඩ්ඩක් වෙරිෆයි කරගමු අපි මේ අපි ඩයග්‍රෑම් එකත් එක්ක චුට්ටක්. purchasing එකකට supplier එකයි. supplier එකට purchasing හරි නේද? ඒ විදිහට යනවා. හරි? ඒ කියන්නේ අපි purchasing එකක් සම්නිසලකන්නේ. එතකොට ඒකත් එක්ක supplier එකයි. එහෙම නැතුව suppliers එකක් ගත්තොත් එයාට more than one තියෙන්න පුළුවන්. මෙතන නම් n දාලා තියෙන එක ප්‍රශ්නයක් නෑ. ඕනනම් n දාන්න නැත්නම් m දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අර එකම දේ අර කලවමේ දාන්න එපා. ඒ කියන්නේ ඔයාට mn දෙකම දාන්න ඕන තැනදී mn දාන්න වෙනවා. මම කියන්නේ එකක් n එක ඉලක්කමක් වෙලා අනික් එකට n දානවා නම් ඔයා දිගටම n පාවිච්චි කරන්න. දැන් මේ බලන්න මේ. දැන් මෙතන 1යි n. හරි. එතකොට මෙතනත් 1යි මෙතනට මම m පාවිච්චි කරලා නැහැ නේ nමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ normally ඉලක්කමක් ඇවිල්ලා අනිත් පැත්තට අකුරක් එනවා නම් හැමතිස්සෙම මම n පාවිච්චි කරලා තියෙන්නේ. අර many to many වෙන අවස්ථාව විතරක් m දාගෙන තියෙනවා. m උයි දෙකම දාගෙන තියෙනවා. මොකද එතෙන් mn දෙකම ඕනේනේ. දැන් ඔයා normal one to many relationship එකේදී ඔයා m අකුර පාවිච්චි කරනවා. හැමතැනදීම m පාවිච්චි කරා. එක තැනකදී m අනිත් තැනකදී n දාන්න එපා. තේරුණාද මම කියපු එක? ඒක තේරුණාද මම කියපු එක? දැන් උදාහරණයක් විදිහට අපොපොද මම මෙතන එක දාලා මෙතන n දානවා නම් මෙතන එක දාලා මට මෙතන පුළුවන් ද m දාන්න? බැහැ අර එහෙම දාන්න බෑ. nම දාන්න ඕනේ දිගට. හරිද? එතකොට අමතරව many එකක් එනකොට m දාන්න. ඒකේ අර n දාන්න ඕනේද m දාන්න ඕනේද කියලා එහෙම නීතියක් නැහැ. හරිද? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අර many to many වෙන අවස්ථාවේදී දැන් මෙතන category product එකේ m to n එන්නේ. එතකොට mn පාවිච්චි කරනවා. හැබැයි අර එකක් එක්ක අර පැත්තට කියන්නේ one to many වෙන අවස්ථාවකදී many පැත්ත පෙන්වන්නේ m ද දාන්නේ n ද දාන්නේ කියන එකට එහෙම මේ ස්පෙෂල් නීතියක් නැහැ. තේරුණාද? right. එතකොට ඒ පාර්ට් එක අපේ හරි. ඊට පස්සේ ලොකේෂන් එකක් දැන් එතකොට හරි නේද? ඊළඟට අපි යන්නේ එතකොට මට කියන්නේ ඇයි මේ book entry කියලා කැලලක් තියෙන්නේ මොකද්ද? ඒක අර මේ හැම පොතක්ම පරිග්‍රහණ ලේඛනයේට හරි ඒ කියන්නේ දැන් පිටු 50ට වැඩි පොත් සහ පිටු 50ට අඩු පොත් කියලා පරිග්‍රහණ ලේඛන මේ දෙකක් තියෙනවානේ පරිග්‍රහණ ලේඛනේ ඒක අනිවාර්යෙන් පරිග්‍රහණ අංකේ වැටෙන අර පොතකට ඒ කියන්නේ ෆිසිකල් බුක් එක. ඔව් ෆිසිකල් බුක් එකට පරිග්‍රහණ අංකේ අනිවාර්යෙන් වැටෙනවා. ඒක වැටෙන්නේ ඒ පරිග්‍රහණ පොත් දෙකට අනිවාර්යෙන් එන්ටර් කරනවා මේ කියන්නේ පිටු 50ට අඩු වැඩි කරලා පරිග්‍රහණ පොත් දෙක තියෙන්නේ. ඔයගොල්ලෝ සිස්ටම් එකක් හැදුවත් ඒ පොත් දෙක මැනුවලි මැනේජ් කරන්න ඕනද අනිවාර්යෙන්? ඔව් ඒක පුස්තකාලේ අනිවාර්යෙන් තියෙන්න ඕන එක. හරි. ඔයා එන මෙහෙමයි. හරි. ඔයා එන ඒක දැන් එතකොට ඒක මැනුවලි යන එකක්. ඒක ඔයාට මෙතෙන්ට නැහැ. ඔයා ඒකේ දැන් ඔයාට ඇත්තටම ඕනේ ඒකේ ඒ ડોකියුමන්ට් එකේ ඒකේ තියෙන රෙකෝඩ් නම්බර එකනේ. දැන් පරිග්‍රහණ රේඛනයේ හැම රෙකෝඩ් එකකටම නම්බර එකක් තියෙනවානේ. ඒකනේ ඕනේ. ඒක ඔයා ඔව් ඒ පොත් දෙකට වැටෙන්නේ නැත්තේ මේ මැගසින් ටික එතකොට අර CDs ඒ මැප්ස් ටික ඒ දේවල් ටික වැටෙන්නේ නැහැ පරිග්‍රහණ පොත් වලට. හරි. ඒ අරුණාම අනික් පොත් ටික ඔක්කොම ඒකේ යන්න ඕනේ. හරි. එහෙනම් ඒක ඔයා බුක්ස් වල ඇට්‍රිබියුට් එකක් විදිහට දාන්න. එතකොට බලන්න පරිග්‍රහණ කියන එකට මොකද්ද එන්ට්‍රි කියලාද කියන්නේ සිංහලෙන්? ඉංග්‍රීසි වලින් එන්ට්‍රි කියලාද කියන්නේ? ඒක පොඩ්ඩක් බලන්න. නම්බර් කියලා තිබ්බේ සර්. හා?
accession number කියලා තමයි තිබ්බේ. එතකොට ඒක accession number කියලා ඔයා books කියන එකට ඔයා මේ තව attribute එකක් දාලා ඒක add කරලා තියන්න. ඒ කියන්නේ ඒක manually add කරා. මොකද දැන් ඇත්තට accession number එක දැන් පොතක් system එකට enter කරනකොට දැන් ඔය කියන විදිහට accession number එක system එකට decide කරන්න බෑනේ. ඒක වෙනම enter කරන්න ඔව්. ඕනනේ. ඒතර ඒක ඔයා මේ වෙනම accession number කියලා attribute එකක් විදිහට දාන්න. table එකක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එතකොට තව එකක් ඕන ටයිප් එකකට වුණා. දැන් ඔය page 50ට ඔයම කතන්දරයක් ඔයා කිව්වනේ. ඒක හන්ද ඔයාලට ටයිටල් ඔව්. එකට තව මේකක් ගන්න පුළුවන් number of page කියලා. pages කියලා. ඒ කියන්නේ ටයිටල් එකේ ඉන්නේ ඇත්තට දැන් ටයිටල් එකට දාලා copies 10ක් ආවොත් ඒ 10 pages ගන්න count එක වෙනස් වෙන්නේ නැහනේ. එකම count එකනේ තියෙන්නේ. එතකොට ඒක ගන්න පුළුවන්. හරි. number of pages. ඒතර දැන් ඔක දැන් ওই ප්‍රශ්නේ තියෙනවා ඇත්තට දැන් සිස්ටම් ඩෙවලොප් කරනකොට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දැන් සමහර දැන් ඇත්තටම කියනවා දැන් ඔහම මේ සිස්ටම් එකේ ඔහම මැනේජ් කරාට පස්සේ ඒ පොත් දෙක ඕනේ ඒ ලේඛන දෙක අපිට මෙතනින් ජෙනරේට් කරලා දෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ දැන් ඔය පොතේ පිටු ගාන අපි මේ සිස්ටම් එකේ දාලා තියෙනවා නම් පොත් 50ට පිටු 50ට වැඩි පොත් මොනවද 50ට වඩා අඩු පොත් මොනවද කියලා මෙතනම අපිට රිපෝට්ස් එකක් ජෙනරේට් කරලා දෙන්න පුළුවන්. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් එතකොට ඇත්තටම කියනවා accession books ඕනේ නැහැ සිස්ටම් එකක් හැන්ඩල් කරන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර rules and regulations විශේෂයෙන්ම government organizations වල ප්‍රශ්නේ තියෙනවා. සමහරවිට අපේ සිස්ටම් එකේදී එහෙම කරන්න පුළුවන් වුණත් අනිවාර්යෙන් ඒ ડોකියුමන්ට් අර legally rules and conditions වලින් ඒ ડોකියුමන්ට් අනිවාර්යෙන් හැන්ඩල් කරන්නම ඕනේ manually. ඉතින් ඒ වගේ වෙලාවට අපි කරන්නේ අර ඒ ડોකියුමන්ට් එකේ දැන් ඒගොල්ලෝ හැන්ඩල් කරන මේ නම්බර එක අර වගේ manually enter කරන්න field එකක් තියලා තියෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. හරි නේද? එතකොට ඒ table එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. right? ඊට පස්සේ අපි members පැත්ත ගමු. එතකොට members වලට member ID එක තියෙනවා. member name, member status, තව මොනවාද? ඔයාට member type එක එහෙම ඕනේ නේද? දැන් අර ඔයාට ඕනේ teacher ද කවුද කියලා බලාගන්න teacher ද student ද නේ? ඒක හන්ද ඔකට ඒක enumeration field එකක් විදිහට අපිට ගන්න පුළුවන් member type. හරි. ඒක ගන්න පුළුවන්. දැනට ඒ ටික අපිට ඇති. දැන් මම ඔය යන්න හදන්නේ member book lending පැත්තට. හරි. එතකොට මේ book lending එකේදී lending ID, lending status, lending date ඒ ටික තියෙනවා. හරි. දැන් එතකොට ඔයා returning table එකක් දාලා තියෙනවනේ. ඔව්. හැබැයි දැන් මෙහෙම නේද? දැන් book lending එකේම ඒ සම්පූර්ණ workflow එක එකයිනේ. දැන් කියන්නේ book lending එකේම ඒක separately තමයි වෙන්නේ. හැබැයි අපි data flow එක ගත්තාම ඒ මොකක් හරි lend කරාම ඒ record එකේම කොටසක් නේද returning කියන එක ඇල්ලත්. ඔව් සර්. ඒ කියන්නේ අපි දැන් සරලව ගත්තොත් මෙහෙම හිතන්නකෝ. දැන් අපි purchase order එකක් දාන්න. මම මේ කියන කතාව ඔයාගේ එකත් එක්ක match වෙනවද කියලා බලන්න. හරි. දැන් purchase order එකක් දැම්මම basically ඒක order එකක්. හැබැයි දැන් ඒකේ සමහරට additionally දැන් ඒ order එක ඊට පස්සේ supplier ට දානවා. ඒතකොට details ඔක්කොම එකයි. ඊට පස්සේ දැන් status එක අපි type එක හරි මොනවා හරි whatever අපිට කියන්න පුළුවන්. මේක purchase order එක. හැබැයි දැන් ඒක දැන් එයා supplier අපිට ඒක එව්වට පස්සේ එහෙම වුණාට පස්සේ ඒක purchasing එකක්. order එකක් නෙමෙයි දැන් purchasing එකක් වෙලා. හැබැයි දැන් ඒක අපිට ඒ details ටික වෙනම තියාගන්නවට වඩා දැන් අර record එකේම අවශ්‍ය දේවල් දැන් සමහරට additional details ටිකක් එන්න පුළුවන් අලුතෙන් කවද්ද මේක complete කළේ හරිද එතකොට මොනවාද මේ good receive note number එක හරිද එතකොට දැන් සමහරට අපි order කරපු ප්‍රමාණය නෙමෙයි ඒගොල්ලෝ supply කරන්නේ එතකොට ඒ value එක දැන් අපි දුමු පොත් 10ක් order කරා ආවේ පොත් 5යි එතකොට ordered books 10යි received books 9යි 5යි ඒ වගේ අමතර details ටිකක් එන්නම් හැබැයි අර එකම record එක නේද යන්නේ දැන් එහෙම තත්ත්වයක් නේද මෙතනක් තියෙන්නේ ඔව් දැන් පොතක් දුන්නට පස්සේ ආපහු රිටර්න් වෙනකොට සමහරට දැන් කවද්ද රිටර්න් කරපු දවස
ඒකට මොනවා හරි ෆයින් එකක් වැදුනා නම් ඒක මොකද්ද? ඒ වගේ ඩීටේල්ස් ටිකක් ඇඩ් වෙන්න පුළුවන්. අර අපි කියන්නේ මේක පොත ලෙන්ඩ් කරනකොට නැති ඩීටේල්ස් ටික රිටර්න් කරනකොට ඇඩ් වෙන්න පුළුවන්. හැබැයි රෙකෝඩ් එකක් විදිහට ටෝටලි ඩිෆරන්ට් එකක් නෙමෙයි. ඔව් සර්. දැන් මං කියන්නේ දැන් බුක් ලොකේෂන් එකයි බුක් ඕතර් ගත්තාම ටෝටලි ඩිෆරන්ට් නේ. අපිට ඒ දෙන්න එක ටේබල් එකේ තියන්නම බෑනේ. මොන විදියකින්ද? මෙතන එහෙම එකක් නෙමෙයි නේද තියෙන්නේ. ඒක හන්ද ඇත්තටම කියනවා නම් අපිට බුක් රිටර්නින් කියන එකක් ඕනේ නෑ නේද? ඔව් ඒ කියන්නේ සර්. මං ඒක කියන්නේ ටික බුක් තියෙනවා. රිටර්නින් කියන ටේබල් එකක් ඕනේ නැහැ. ඇත්තටම අපිට තියෙන්නේ ලෙන්ඩින් එක. ලෙන්ඩින් එක මොනවා හරි දැන් ඔය ලෙන්ඩින් එකේ මොනවා හරි ඒක කම්ප්ලීට් වුණා නම් ඒ කියන්නේ රිටර්න් කරලා. දැන් එතකොට ඔය date of return කියන එක ඔයාට lending එකට මැච් කරලා තියන්න පුළුවන් නේද? date lend කවද්ද මේ පොත යාට දුන්නේ? date return කවද්ද return කළේ? එතකොට තව fine මොනවා හරි amount එකක් තියෙනවා නම් ඒක add කරන්න. ඒ ටික තියන්න පුළුවන් නේද? ඔව් සර්. ඔව්. දැන් ඕක ඇත්තටම කියනනම් අර ගොඩක් වෙලාට අර ඔයගොල්ලන්ගේ ලෙවල් එකේ කරනකොට ගොඩක් කියන්නේ සමහරට ඔයගොල්ලන්ගේ ලෙවල් එකේ නෙමෙයි මේ ලොකල් සිස්ටම් වලත් අපි ඕක දකිනවා. මේ කරන වැරදක්. ඒ කියන්නේ අර බැලු බලනකොට දැන් ඔයාගේ අයිඩියා එක ආවේ දැන් ලෙන්ඩින් කරනකොට එක ටේබල් එකේ ටික තියෙනවා. ඊට පස්සේ එයා ඒක රිටර්න් කරාම තව ටේබල් එකකට මාරු කරනවා කියන එකනේ. හැබැයි ඕක ලොකු ප්‍රොසෙස් එකක් වෙනවා දරුවෝ. මොකද ටේබල් දෙකක් වුණාට පස්සේ නිකන් ඔය ඩේටා ටික විතරක් මාරු කරලා බෑනේ. මේවා කරපු පොත් රිටර්න් වෙච්ච ඒවා ඒ ඩීටේල්ස් උත් සම්පූර්ණම අර ටේබල් එකෙන් හොය මේකට කොපි කරන්න ඕනේ නේද? ඔව් සර්. නමුත් දැන් ඔයා ඔක්කොම ටික එකට තියා ගන්නවා නම් ඔයාට ඒවේ ස්ටේටස් විතරයි වෙනස් කරන්නේ. තේරෙනවද මම කියන්නේ? ඒක හන්ද ඔයාට බුක් රිටර්නින් කියන එකක් ඕන වෙන්නේ නැහැ මෙතනදී. ඔය මම කියපු දේවල් ටික ඔයාට කන්ෆර්ම් නා. දැන් එක්සැක්ට්ලි මම කියපු දේ නෙවෙන්නේ නේද? ඔව් සර්. එහෙනම් ඔයා ඒක බුක් රිටර්නින් එක අයිట్లా බුක් ලෙන්ඩින් කියන එක තියාගන්න. එතකොට ලෙන්ඩින් ID, ලෙන්ඩින් ස්ටේටස්, ලෙන්ඩින් ඩේට්. එතකොට රිටර්න් ඩේට්. එතකොට දැන් ඔයා ෆයින්ස් ඒවා මේවා මේ charges ඒ ෆයින් කරන ඒවා මේවා මේ වෙනම ටේබල් එක තියාගන්න නැත්නම් ඔයාට ඕකෙම තියාගන්න පුළුවන්. හරිද? හරි සර්. දැන් ඊළඟ එක තමයි දැන් අර අපි අතරදී මතකද ඔයාගේ ස්පෙෂල් ෆීචර්ස් වල කිව්වා ඔටෝමේටඩ් ෆයිනින් සිස්ටම් එකක් එහෙම හැන්ඩල් කරනවා කියලා. ඔව් සර්. එතකොට ඒකට අවශ්‍ය amount එක book title එක මත නේද depend වෙන්නේ. එතකොට ඒකට මේ තියෙන්න ඕනේ point එකක්. හරි? fine amount වගේ එකක් දැනට ඔහොම තියාගමු. සමහරවිට අපි පස්සේ ඔයාලට deeply අපි discuss කරන්න වෙයි. මොකද ඒ amount එක වෙනස් වෙනකොට මෙතන manage කරන්නේ. එතකොට lending එකටත් fine amount එක එනවා. අතන title එකටත් fine amount එක එනවා. එතකොට book returning එක අයින් වෙනවා. එතකොට book lending එකට link වෙනවා tables දෙකක් දැනට. මොකද්ද? book and members. ඔව්. එතකොට තව දෙයක්. දැන් මම කියවනේ අර book lending එකට reading points තියන්න කියලා. එතකොට ඒකත් දාගන්න. book lending එකට reading points දානවා. තව attribute එකක් හරි. book lending එකට හරි. reading points දානවා. members ලට අපි implementation කරනකොට එකතු කරලා එතන තියෙනවා. එවලට. හැබැයි මෙතන පෙන්වන්නේ නැහැ. මොකද මේක logical මේකනේ design එකනේ. implementation එකේදීනේ අපි ඒ වැඩේ කරන්නේ. ඒක හන්ද මෙතනදී members ලට තියන්නේ නැහැ. මේකට විතරයි කියන්නේ. හරි. එතකොට දැන් lending එකට අපිට members ලා add වෙනවා. අනිත් පැත්තෙන් books add වෙනවා. හරිද? එතකොට lending අපි ඉස්සෙල්ලා ගමු lending and books කියන relationship එක. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් book lending include books කියන එක. හරිද? එතකොට දැන් මට කියන්න book lending උයි books උයි අතර
බුක් ලෙන්ඩින් එකේ ඒ රිලේෂන්ෂිප් එකට බුක් ලෙන්ඩින් එකට ටෝටල් පාර්ටිසිපේෂන් එකක්ද තියෙන්නේ පාර්ෂල් පාර්ටිසිපේෂන්. දැන් බුක්සුයි බුක් ලෙන්ඩිනුයි ගත්තොත් කාටද තනියම ඉන්න බැරි අනික් එක්කෙනා නැතුව ලෙන්ඩින් එකට. බුක් ලෙන්ඩින් එකට නේද? එහෙනම් බුක් ලෙන්ඩින් පැත්තට එන්න ඕනේ මොකද්ද? ටෝටල් පාර්ටිසිපේෂන්. ටෝටල් පාස්. එතකොට බුක්ස් වලට තනියම ඉන්න පුළුවන්. එතකොට යා පාර්ෂල් පාර්ට්. දැන් තේරෙනව නේද මේ යන වැඩේ යන විදිය? ඔව් සර්. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එක බුක් ලෙන්ඩින් එකකට පොත් කොහමද? more than one එන්න පුළුවන්. එහෙනම් බුක්ස් පැත්තට එන්න ඕනේ M. ලෙන්ඩින් පැත්තට එකද එන්ද? ඒ කියන්නේ මේ දෙන්න අතර තියෙන්නේ many to many relationship එකක්ද one to many එකක්ද? ඒ කියන්නේ එක පොතක් ගත්තාම එක ලෙන්ඩින් එකක්ද තියෙන්නේ more than one ලෙන්ඩින්? more than more than one වෙන්නේ කොහොමද? ඇයි ඉතින් එක නෑ පාරකට ඔව් එක ලෙන්ඩින් එකට එකයි නේද? එකයි. ඔය මම ඔයාව පැටලෙව්වා හොඳේ. නෑ ඔයා කලින් කියපු උත්තරේ හරි. many තමයි. මෙතනදී අපි බලන්නේ දැන් ඔයාට දැන් මම ඔයාව පැටලෙන්නේ කියලා. මෙතනදී මම ඔයාට කිව්වේ ඔයාට ටක් ගාලා ඔලුවට ආවේ දැන් එක පාරකට දැන් කාට හරි කවුරු හරි පොතකින් ගියට පස්සේ ඒ පාරම තව කෙනෙක් ගෙනියන්නේ නෑනේ. එයා බාර දුන්නට පස්සේනේ අනික් එක්කෙනෙක් ගෙනියන්නේ නේද? එහෙනම් එක පාරකට එකයි. නෑ. මෙතන ඒක නෙමෙයි සලකන්නේ. මෙතන සලකන්නේ data records. දැන් හිතන්න එක පොතක් එක පාරකට එක්කෙනා තමයි ගෙනියන්නේ. හැබැයි යා රිටර්න් කරාම ආපහු ඒක මේව කරන්නේ නැද්ද? තව කෙනෙකුට දෙනවනේ. තව කෙනෙකුට දෙනවනේ. තව කෙනෙකුට. එතකොට මොකද වෙන්නේ? එක පොතක් ගත්තාම lending table එකේ more than one record තියෙන්න බෑද යාට? පුළුවන්. දැන් මෙතන අපි බලන්නේ data පැත්තෙන්. හොඳේ. අර physically මේ view එක නෙමෙයි. එතකොට ඔයාලට තේරෙනවද මෙතන many to many එන්නේ කියලා? ඒ කියන්නේ MN. හරි නේද? හරි සර්. right. දැන් අර purchasing වලදී ඇයි එක උනේ? purchasing එකයි supply ගත්තාම එක purchasing එකයි එක supply නේ කරන්නේ. සමහරට more than one suppliers ලා කරන වෙලාවල් තියෙනවා. හැබැයි එක purchasing order එකක් අපි දැම්මට පස්සේ supply කෙනෙකුට ඒක එකක්. ඒ purchasing order එකම තව suppliers ලට දාන්නේ නැහැ නේ. දැම්මොත් වෙන වෙන order ID වලින් නේ දාන්නේ. හරිද? ඒක හොඳට තේරුණා නේද? ඒක ඕවා තමයි පරිදින points. හරි. ඊළඟට දැන් ඔන්න lending පැත්තයි books පැත්තයි හරි. ඊට පස්සේ අපි එන්නේ මේ දෙන්න අතර. book lending book members. එතකොට අපි දාන්න lend හරි borrow හරි මොනවා හරි වචනයක්. නේද? relationship එකට. ඔව්. හරි. එතකොට දැන් මට කියන්න කොහොමද members lending relationship එකේදී member මේකට totalද partialද මේ relationship එකට දායකත්වය member partial. partial දැන් එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙම partial වෙන්නේ කොහොමද ඉතින් මිනිස්සෙක් membership එක ගන්නේ පොත් ගන්නනේ නෑ ඒක නෙමෙයි අර්ථය සමහරට දැන් අපි list එක ආවම කය member add කරලා තියෙනවා එතකොට සැලකිය යුතු කාලයක් ඇතුළත සමහරට මේ memberගේ මේ member පොතක් කරන්න නැති වෙන්න පුළුවන් දැන් අපිට අවුරුද්ද මුලදී members ලා ටික add කළා add කරාට පස්සේ සමහරට යා සතියකින් නම් එන්නේ සතිය ඇතුළත ඒ record එක member record එක තනියමනේ තියෙන්නේ නේද අන්න ඒකයි හැබැයි lending පැත්තට එන්නේ මොකද්ද total හරි නේද එතකොට ඒ දෙදෙනා අතර participation එක කොහොමද මේ cardinality එක කොහොමද වෙන්නේ many to many ද one to many ද කොහොමද එක lending එකක් ගත්තට පස්සේ ඒ lending එකට අදාළ වෙන්නේ කියන්නේ lending කියන්නේ table එකට මේනේ අපි කියන්නේ මේ කියන්නේ එක record එකක් නේද එක record එකක් එක lending එකක් ගත්තට පස්සේ ඒකට වෙන්න පුළුවන් එක member නේද more than one members ලා වෙන්න බෑනේ එහෙනම්
members ලගේ පැත්තේ වෙන්න ඕනේ 1. හරිද? හරි. එතකොට lending ලගේ පැත්තේ member කෙනෙකුට more than one lending තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ එක මොහොතේ කරනවා නෙමෙයි. අපි සලකනු ලබන මොහොතකදී database එක දිහා බැලුවට පස්සේ එක member කෙනෙක් ගත්තට පස්සේ අපි query කරොත් එයාට more than one lending දෙන්න පුළුවන් නේ. සමහරට මොකුත්ම නැති වෙන්නත් පුළුවන්. සමහරට lendings 10 15 තියෙන්න පුළුවන්. يعني යා පොත් ගන්න වාර ගානක් තියෙනවා. එහෙනම් ඒ පැත්තට මොකක්ද දෙන්න ඕනේ? n. lending පැත්තට n. හරිද? හරි සර්. right. දැන් ඒතර return table එක නෑ. ඊට පස්සේ book reservation. book reservation කියනකට කලින් book කරලා එහෙම කරන එක නේ. ඔව් සර්. ඒතර ඒකට ඇත්තටම මේකේ සම්බන්ධයක් නෑ නේද? මේ lending එකට දැන් මොනවා හරි වාට දැන් reservation එහෙම තියෙන reservation ID එක එහෙම මේකට අදාළයි කියලා එහෙම තියාගන්න ඕනේද? ඒ කියන්නේ දැන් අපි හිතමු සමහර lending එකක් එන්න පුළුවන් reservation එකක් හරහා. සමහර lending එකකට එහෙම reservation එකක් තියෙන විදිහක් නැති වෙන්නේ. එතකොට එහෙම මොනවා හරි reservation එකක් through ආවොත් ඔයාට reservation ID එක තියාගන්න මේ lending එකට මෙන්න මේ reservation ID එකක් තියෙනවා කියන එක තියාගන්න ඕනද ඔයාට? තිබ්බොත් හොඳයි නේද? හොඳයි නේද සර්? ඔව් එහෙනම් ඒ දෙන්න අතරත් රිලේෂන්ෂිප් එකක් ගහන්න. එතනටත් අපිට දාන්න වෙන්නේ include හරි has හරි වචනය. හරිද? එතකොට reservation ID හැබැයි එතකොට අපිට මේ members reservation අතරත් රිලේෂන්ෂිප් එකක් ගහන්න වෙනවා. හරිද? මෙහෙම කරන්නකෝ. දැන් අපිට members මොකද reservation එකක් කිව්වට පස්සේ කවුරු හරි member කෙනෙක්නේ reservation එක දාන්නේ. නේද? ඔව් සර්. එතකොට reservation එකට එක පැත්තකින් lending එකට අපි ඒක මෙහෙම කරමු. lending එකට link කරන්න එපා. ඔයා මොකද reservation එකට books එක්ක රිලේෂන්ෂිප් එක කියන්නේ වඩාත්ම books සහ members නේ. ඔයා ඒ දෙක පෙන්නන්න. හරිද? ඒ කියන්නේ දැන් මේ diagram එකේදී ඔයාට ඔය lending එක පොඩ්ඩක් සරලව කියනොනම් ඔයාට මෙහෙම කරන්න පුළුවන්. දැන් ඔය returning කියලා අයින් වෙනවනේ. එතෙන්ට ඔය book reservation කියන එක උඩට ගන්න පුළුවන්. ඔව්. ඔය user කියන එකත් පොඩ්ඩකට අයින් කරමුකෝ. ඒක පල්ලෙහාට ගමුකෝ. එතකොට book lending එක පොඩ්ඩක් ඔයාට දකුණු පැත්තට චුට්ටක් ගෙනිච්ච හැකි. book returning ඕනනම් ඔයාට මේ book lending එක පොඩ්ඩක් දකුණු පැත්තට පොඩ්ඩක් ගෙනියනවා. book returning එකට reservation ගන්න. මොකද මේ user කියන එක ඇත්තටම මෙහෙම ලොකුවට පෙන්වන්න ඕන කන්නේ මේ ඕන එක separate pen. මොකද ඒක අර නිකන් administration පැත්තට තියෙන එකක් නේ. ඒක ලොකුවට පෙන්වන්න එහෙම අවස්ථාවක් නැහැ. මොකද ඒක logic එකට අපි දැන් මෙතන විශේෂයෙන්ම පෙන්වන්න ඕනේ අපේ business logic එකනේ. නේද? ඒක අයින් කරන්න. ඔව් ඒක අයින් කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද අර ඒ දැන් අපි හැමතිස්සෙම මොකද දැන් අපිට ඒගොල්ලෝ කියන්නේ අර ඒකාකාරී හැමෝම දන්න දේවල් මෙතන පෙන්වන්න ඕනේ නැහැ. දැන් අපි කොහොමදක් දන්නවනේ authentication table එකක් තියෙනවා කියලා. ඒකන්ද ඒක පෙන්වන්න ඕනේ නැහැ. ඕනනම් යටින් නිකන් පොඩියට පෙන්නලා දානවා. මොකද ඒක ලොකු ඒ කොහොමදක් තියෙන එකක් නේ. දැන් අපි මෙතන පෙන්නන logic එක. හරි. එතකොට reservation එක ගන්නවා. එතකොට reservation එකට link කරන්න පුළුවන් එක පැත්තකින් book member අනිත් පැත්තෙන් books link කරන්න පුළුවන්. මොකද ඒක අනිවාර්යෙන් link වෙන්න ඕනේ. හරිද? එතකොට members උයි return මේ reservation එකයි අතර relationship එක ගත්තාම එක member කෙනෙකුට reservation ඒ කියන්නේ එතරම් තියෙන total partial එකක් තමයි. එතකොට මම දැන් ටට්ටක් ගාලා කියාගෙන යන්න නේද? දැන් ඔක ඔයාලා පැහැදිලිනේ. එතකොට reservation පැත්තට එන්න ඕනේ එයාගේ තියෙන total participation. මොකද reservation එක දාන්න අනිවාර්යෙන් member කෙනෙක් ඉන්න ඕනේ. member ගේ පැත්තට තියෙන්න ඕනේ partial participation එක. හරිද? එතකොට අපි cardinal ටික බැලුවොත් එක member කෙනෙක් පැත්තේ ඉඳන් කියන්නේ reservation පැත්තේ ඉන්න ඕනේ m අකුර. මොකද එක member කෙනෙකුට more than one reservations තියෙන්න පුළුවන්. reservation එකේ ඉඳන් member පැත්තට එක.
member පැත්තේ එක. මොකද එක reservation එක ගත්තොත් අනිවාර්යෙන් එයාට එක member. හරිද? එතකොට පොතුයි reservation එකයි ගත්තට පස්සේ එතනින් reservation එක ඇවිල්ලා reservation එක පැත්ත total participation එක මේ පොත් පැත්ත partial. ඒ කියන්නේ පොතකට මොනවා හරි මට මේක කියන්නේ එතකොට එයා පොතකටද දාන්නේ පොත් ටයිටල් එකටද? අපිට පොතකට දැම්මොත් ලේසි නේද? ලේසි නේද? ඔව්. එතකොට මැනේජර් එක හන්ද පොතකට දාමු. එතකොට මේ මොකද නැත්නම් බුක් ටයිටල්ස් දානකොට ඕක ඉම්ප්ලිමන්ට් කරනකොට ගොඩාක් කරදර වෙනවා. හැබැයි ඔක වඩා ප්‍රැක්ටිකල් බුක් ටයිටල් එකට දානවා නම් තමයි. ප්‍රශ්නයක් නෑ අපි පොතකට දාමු. එතකොට මේක ලේසි. එතකොට reservation පැත්ත total වෙනවා. පොත් පැත්ත partial වෙනවා. ඒ පොතත් තියෙන reservation නැතුව. එතකොට reservation එකකට එක පොතයි. ඒ කියන්නේ book පැත්තට එක පොතක් ගත්තොත් more than one reservations තියෙන්න පුළුවන්. ඒ කියන්නේ reservation පැත්තට දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ඔක්කොම diagrams එකම රටාවකට යන්නේ කියන එකම logic එකක් මේකේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාට දැන් ඔය returning ළඟට reservation එනවනේ. එතකොට reservation එක කොටුවේ උඩ පැත්තෙන් ඔයාට books පැත්තට link කරත හැකි. දැන් ඔය book entry කියන කතන්දරේ නැතුව යනවනේ උතනින්. හරි. එතකොට යටින් book lending ආවොත් දැන් ඔයාට මෙතන ඔයාට ඔය book lending සහ reservation අතර relationship එක ගහලා තියන්නත් පුළුවන්. මොකද returning ළඟට එතන එන්නේ. එතකොට එතන ඒ දෙන්න ළඟයිනේ. එතකොට ඒ දෙන්න අතර relationship එක ගැහුවොත් එක reservation එකක් හැමතිස්සෙම එතකොට ඒ දෙන්න ගත්තොත් reservation එකකට lending එකක් නැතුව කොහමද එන්නේ? එතන මැදට දාන්න includes කියලා දාන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මෙහෙම දාන්න. change to වගේ දාන්න. එහෙම නැත්නම් extend කියලා දාන්න. ඒ කියන්නේ අපි ඇත්තටම reservation එකක් extend වෙන එකනේ වෙන්නේ මේ lending එකකට. හරිද? reservation extend වගේ එකක් පාවිච්චි කරනවා. මොකද හැම එකෙම has include නේ තියෙන්නේ. extend. එතකොට අපි ගත්තොත් හැම reservation එකකටම book lending එකක් තියෙන්න ඕනද? නෑ නේද? yes sir. එතකොට මේකෙදි book lending එකක් returning මේක මත පත්නම් වෙන්නේ නෑ නේද? ඒ කියන්නේ ඒ දෙන්නගේම පැත්තට ඉන්නේ partial. එන reservation එකක් extend වෙන්නේ නැතුව cancel වෙන්නත් පුළුවන් නේ. එතකොට lend එකක් නැහැනේ. නේ? එතකොට මේ පැති දෙකටම වෙන්නේ partial. ඉරි දෙක. එතකොට එක reservation එකක් ගත්තොත් අනිවාර්යෙන් එක lending එකයි. එක lending එකක් ගත්තොත් එක reservation. එක reservation එකක්ද reservation more than one වෙන්න පුළුවන් නේ. දැන් හිතන්නකෝ දැන් කෙනෙක් පොත් දෙකකට reservations දෙකක් දාලා තියෙනවා කියලා. ඒ දෙකම යාට ඕන නම් පුළුවන් එකට ගන්න lending එක. ඔව්. එතකොට more than one වෙන්න පුළුවන්. ඒ කියන්නේ reservation එක පැත්තට එන්න ඕනේ m lending පැත්තට එන්න ඕනේ 1. හරි නේද? reservation එකකට එක හරි සර්. lending එකයි. හැබැයි එක lending එකට more than one reservations ඉන්නේ. ඔය ටික හරි නේද? හරි සර්. එතකොට ඊට පස්සේ ඔයාට ඕන නම් අයිනෙන් ඔය මේ user කියලා පෙන්නලා තියන්නේ. ඒක ඇත්තටම මේ business logic එකට අදාළ නැති අන්ද පෙන්නන්නේ නැහැ. පෙන්නන්න කියන්නේ ඒක අවශ්‍ය නැහැ. එහෙම රූල් එකක් නැහැ. සමහරලාට දැන් ඔයාගේ එක්සැමිනර් කියනවා ඒකත් නිකන් ඇදලා පෙන්නන්නේ කියලා සමහරුන්ට එහෙම තියෙනවනේ. ඒක ඉතින් ඒ වුණාට මේක business logic එකට අදාළ දෙයක් නෙමෙයි. හරි? එතකොට ඔයාගේ ERD ගොඩක් දුරට කම්ප්ලීට්. ඒකද පස්සේ සමහරට අපිට මොන හරි ඕනොත් තව අපිට ඇඩ් කරගන්න පුළුවන්. මම දන්නේ basically okay. හරි නේද ඒ ටික? හරි සර්. එතකොට ඒක එහෙම අඳින්න.
ඊළඟට ඕකෙම තමයි ඇත්තටම ක්ලාසස් ටිකත් ඔය ටිකම ඔයාලට ගන්න පුළුවන් බුක් author බුක් කැටගරි ඔය ටිකම ගන්න පුළුවන් ක්ලාසස් ටික. අරගෙන ඔය කතන්දරේම ඔයාලට පෙන්වන්න පුළුවන්. ඔයා ක්ලාස් ඩයග්‍රෑම් එක හදලා තියෙන. හරි. මේකෙදි අපි මෙහෙම කරමු. ඔයාලට දැන් ඔයා මෙම්බර් දැන් බුක් රිටර්නින් එකක් නැහැනේ. ඔව් බුක් සර්. ලෙන්ඩින් තියෙන්නේ. බුක් රිසර්වේෂන් තියෙනවා. බුක් ID ඔයාට මං හිතන්නේ ක්ලාස් ඩයග්‍රෑම් එකට දැන් අපි අතනින් ගත්තොත් ඔයාට තව ඔය බුක් කැටගරි බුක් author ඒවා ටික ඇඩ් කරලා බුක් author බුක් කැටගරි බුක් පබ්ලිෂර් දැන් මේකේ නැති වුණත් ඒවා ටික ඇඩ් කරලා බුක්ස් 1 2 3 4 5 6 7 8 9ක් තියෙනවනේ ක්ලාසස්. හරි. මං හිතන්නේ හොඳම දේ මේ ඒ ක්ලාසස් ටික දාලා අර මේවා නොපෙන්න හිටියනම් හොඳයි කියලා. ඒ කියන්නේ මේවා මේ ඔයාගේ ඇට්‍රිබියුට්ස් ඒවා ටික දාන්න නැතුව නිකන් ඔව් සර්. පොටු විදියට ක්ලාස් ටික දාලා රිලේෂන්ෂිප්ස් ටික ගහලා තිබ්බනම් හොඳයි කියලා තමයි මගේ අදහස. අර මෙහෙම විස්තර අපිට ලොකුවට ඕනේ නැහැ. මොකද එහෙම දැම්මොත් ඔයාලට අර ටික දාන්න බෑ. ඊට වඩා හොඳයි ඒ ටික දාලා ගන්න. හරිද? එතකොට ඔව් සර්. ඔයාට ඒකට accordingly දැන් මේක බලනවට වඩා දැන් බුක්ස් ටයිටල් දැන් අපි අර වෙනස් කිරීම කරානේ. ඔයාට ඒක දැන් හෙට කවද්ද හෙට ඩේට් එක කොහොමද? ඔව් සර්. අරකට එක මැච් කරලා ඒක ඇඳලා මට දාන්න පුළුවන්ද පොඩ්ඩක් මේ බලන්න. ඒකෙදි මෙහෙමයි වෙන්න ඕනේ. දැන් අරකම කන්වර්ට් කරගන්න මේ පැත්තට. ඒ ටිකම ගන්න පුළුවන් බුක් කැටගරි, බුක් author, බුක් පබ්ලිෂර්. එතකොට දැන් අර අපි අර පාෂල් ටෝටල් කතන්දරය ආවනේ. එතකොට දැන් ඕක කන්වර්ට් කරගන්න ඕනේ මෙහෙමයි. දැන් හිතන්නකෝ දැන් ඔයා බුක් ටයිටල් එකකුයි බුක්ස්ුයි ගත්තානේ. ඇත්තටම දැන් ඔය පාෂල් ටෝටල් කතන්දරෙන් එන්නේ මිනිමම් වැලියු එකනේ. දැන් මෙතන ඔයා මේ දාලා තියෙන මෙතන අපි දාන්න ඕනේ ගොඩක් වෙලාවට දැන් අපි රිලේෂන්ෂිප් එකක් දාන්න අපි මේ ඇග්‍රිගේෂන් කම්පොසිෂන් චුකට් එකට අමතක කළොත් අපි මෙතන දාන්න ඕනේ මෙතන කාඩිනල් ටික දානකොට ඔයා බලන්න අර ක්ලාස් රයිට් මෙතන මේ පේනවද මම ගොඩක් වෙලාවට වැලියුස් දෙකක් දාලා තියෙනවා. ඔය පළවෙනි වැලියු එක කියන්නේ මිනිමම් වැලියු එක. දෙවනියට තියෙන්නේ වම් පැත්තේ තියෙන්නේ මැක්සිමම් වැලියු එක. අර වගේම තමයි මේකත් එක්ක එකකදී මේක කීයක් සම්බන්ධ වෙනවද කියන්නේ. පේනවද? එතකොට අර ඒ හැමතිස්සෙම එකයි නම් කියන්නේ මැක්සිමම් උත් එකයි මිනිමම් එකයි නම් නිකම් මෙහෙම එක දැම්මම ඇති. මම කියන එක තේරෙනවද? right. දැන් අපි පොඩ්ඩක් ඕක මේ මම ඔයාලට ඔබ මේකෙම කිව්වොත් තේරෙයිද කියලා බලන්න. නැත්තම් මම පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම්. දැන් මේක හිතන්නකෝ. මේකේ දැන් ඔයා ගත්තානේ අපි ගත්තානේ මෙතන බුක් ටයිටල් එකයි බුක්ස් 4යි මෙන්න මේ රිලේෂන්ෂිප් එක කියලා. තියෙන්නේ කියලා නේද? ඔව් සර්. හරි. දැනට ඔයා හිතා ගන්න දැන් මේ බුක් ටයිටල් එක දැන් මෙතන බුක් කැටගරි කියන තැන තියෙන බුක් ටයිටල් එක. එතකොට හරිනේ. හරි නේද? මෙන්න මේක. මෙතන තියෙන්නේ බුක් ටයිටල් එක. හරි. එතකොට අපි කොහොමද ගත්තේ? බුක්ස් පැත්තේ ඉඳන් ගත්තාම ටයිටල් දැන් මෙතන තියෙන්නේ ටයිටල්. ටයිටල් එකයි තියෙන්නේ. හරි. එතකොට අපි කොහොමද දැන් මේ බුක්ස් පැත්තට M ද N ද එකද අපි දැන් මේ කොහොමද දැම්මේ? බුක්ස් පැත්තට එන්න සර්. M දැම්මේනේ. හරි. M මෙතෙන්ට එකනේ. ඔව්. හරි.
දැන් මම ඔයාලට මේ පෙන්නන්නේ යන්නේ මේක දැන් ඔය විදිහට ඔය ඩයග්‍රෑම් එකෙන් අන්දහම ඕකෙන් කොහොමද ක්ලාස් ඩයග්‍රෑම් එක ගන්න කියලා. ඕකෙන් ගන්න පුළුවන්. මේ කෑලි දෙකම තමයි ක්ලාස් වෙන්නේ. ඒ නෑ ඕක කියන්නේ අනිත් පැත්තනේ සර් මේ එකයි එක M බුක් දෙක මාරු. එක බුක් එකකට ටයිටල් එකයි නේද? එක බුක් එකකට එක ටයිටල් එකයි. සෝරි. මේක නෙමෙයි. අනිත් පැත්තනේ. ඒ කියන්නේ එක ටයිටල් එකකට more books. M. මෙහෙමනේ. ඔව් සර්. කොහොම නේද? ඔව් සර්. හරි නේද? Right. දැන් හරි. මෙන්න මෙහෙමයි මේක කන්වර්ට් කරගන්නේ ක්ලාස් එකකට. මේක එක ක්ලාස් එකක්. book title class. මේක book class. දැන් ඔයාලට ඇත්තටම ඇට්‍රිබියුට් අර ඔය ප්‍රොපර්ටිස් එනවා නම් මේවමත් නේද ප්‍රොපර්ටිස් එන්නේ. මේ IDs කියන ID එකත් ඕනනම් දාන්න පුළුවන්. මේව නේද ප්‍රොපර්ටිස් එන්නේ. ඇඩිෂනලි ඇඩ් වෙන්නේ අර ඇඩ් බුක් ඔය වගේ මොනවා හරි මේව ටිකක් ඕනනම් දාන්න පුළුවන්. මම කියන්නේ ඉඳ පහසුකමත් එක්ක. දැන් එතකොට මෙන්න මේ රිලේෂන්ෂිප් එක තියෙනවා. මේක නැතුව ගිහිල්ලා ඒකට තමයි අර පොඩි ඊතලෙත් එක මේ නම අපි මෙතන ටෙක්ස්ට් එකක් විදිහට ලියන්නේ. එතකොට book has මම මේ මවුස් එකෙන් ලියන්නේ හොඳ ඒක හන්ද මේ අකුරු ගෙනෙන් කියලා හිතන්න එපා. has එතකොට මේකේදී රිලේෂන්ෂිප් එකේ ඩිරෙක්ෂන් එක වෙන්නේ මොකද්ද? එක පොතකට ටයිටල්ස් තියෙනවනේ කියන්නේ එහෙනම් අපි රිලේෂන්ෂිප් එකක් වෙන්නන්න ඕනේ මොකම විදියට. මේක පාඩක. ඒ කියන්නේ මේ පැත්තේ රිලේෂන්ෂිප් එක කියන්නේ තේරෙනව නේද? ඔව් يعني සර්. ටයිටල් එක පැත්තට යන්නේ. ඔන්න මේක මාරු කරන ලුයි. දැන් ඊළඟට දැන් මේ එකයි එමුයි කියලා කියන්නේ මැක්සිමම් වැලියු එක. මිනිමම් වැලියු එක අපිට ගන්න පුළුවන් මේ ටෝටල්ද පාෂල්ද කියන එක. දැන් මේ බුක්ස් කියන එක අපි කියවනේ ටෝටල් කියලා. එහෙනම් අඩුම ගානේ මෙතනට කොහොම දෙන්න ඕනේ? මෙතනට මේ පැත්තට කොහොමද? දැන් මේක මෙහා බුක්ස් කියන එක ටෝටල් නම් හරි එතකොට මේ එක පොතකට දැන් මේ තියෙන මැක්සිමම් එක මිනිමම් කීයක් තියෙන්න ඕනේද? එකක් තියෙන්න ඕනේ නේද? ඇයි දැන් මේ බුක්ස් කියන එක්කෙනා මේ රිලේෂන්ෂිප් එකේදී එයා කවුද? ටෝටල්නේ. දැන් මේ ඉරි දෙක ගහලා පෙන්නේ ටෝටල්නේ. ටෝටල් කියන්නේ එයාට අනිවාර්යයෙන්ම අඩුම ගානේ එක පොතක් තියෙනවා නම් එක ටයිටල් එකක් කර තියෙනවා. එහෙනම් එයා මිනිමම් එක ටයිටල් එකක් තියෙනවා. හරිද මං කියන්නේ? දැන් ටයිටල් එක පැත්තේ ගම් මෙහෙට එනකොට ටයිටල් එක මොකක්ද? පාෂල්. ඒකනේ එක ලයින් එකක් තියෙන්නේ. එහෙනම් මෙතන කීය දෙන්න ඕනේ? එකද බිඳුවද? බිඳුව. බිඳුව. ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් මේක හරවගන්න. ඔන්න මං ආපහු කියනවා. මේ දෙක ඒ විදිහට වෙනවා කියන එක පැහැදිලි නේ? ඒක සිම්පල්. එතකොට මේ ඩයමන්ඩ් ෂේප් එක නැදුව ඒ රිලේෂන්ෂිප් එකේ වචනේ දානවා ඩිරෙක්ෂන් එක හොයාගන්න. ඒකත් හරිනේ. ඔව් සර්. හරි. දැන් ඊළඟට මේ පැත්තේ දාලා තියෙනවා 1 මේ පැත්තේ දාලා තියෙනවා m. ඒ කියන්නේ ටයිටල් එකේ එකකට මැක්සිමම් බුක්ස් m තියෙන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මිනිමම් කීයක්ද කියලා හොයාගන්න. එක ටයිටල් එකකට මිනිමම් පොත් කීයක් තියෙන්නේ. මේක හොයාගන්න පුළුවන් අපිට මේ ටයිටල් කියන එක්කෙනාගේ මේ පාටිසිපේෂන් එක මොකක්ද කියලා බලන්න. එයාගේ පාටිසිපේෂන් මොකද මෙයාට අදාළ වැලියු එක මෙතනනේ තියෙන්නේ. මෙයාගේ එක ටයිටල් එකකට දැන් මෙතනට ඇත්තටම එන්න පුළුවන් එක්ක බිංදුව එන්න පුළුවන් නැත්නම් එක එන්න පුළුවන් නැත්නම් තව ඒ කියන්නේ මෙතන m නෙමෙයි ඇත්තටම m වෙනුවට ඇස්ට්‍රික් මාක් එක අපි දාන්නේ හරි. එතකොට ඒක කන්වර්ට් කරගන්න පුළුවන් m වෙනුවට අපි දාන්නේ ඇස්ට්‍රික් මාක් එකේ ක්ලාස් ඩයග්‍රෑම්. හරිද? right. දැන් අපේ ප්‍රශ්නේ මෙන්න මේ වැලියු එක ගන්න එකනේ මිනිමම් කීයද කියන්නේ.
ඒක බලා ගන්න පුළුවන්. දැන් මෙයාගේ මෙතන තියෙන පාෂල්නේ. පාෂල් කියන්නේ මේ පැත්ත එක ටයිටල් එකකට පොත් වැඩි ගාණක් තියෙන්නත් පුළුවන් නැත්නම් බිඳුව වෙන්නත් පුළුවන්. ඒකනේ පාෂල් උනේ මෙයා. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ කීයද? බිඳුව. දැන් මේ පැත්තට යනකොට කොහොමද? එක පොතකට ටයිටල් බලනකොට පොත ඇවිල්ලා total participation එක. ඒ කියන්නේ අනිවාර්යෙන් එක පොතකට එක ටයිටල් එකක්වත් තියෙනවා. එහෙනම් ඒකේ මිනිමම් වැලියු එක කීයද තියෙන්නේ? 1. තේරුණාද? ඔව් සර්. අන්න ඒ විදිහට ඔයාට ඔය ඇත්තට තමයි මෙතන පෙන්වන්නේ මොකද්ද? අපි දැන් ඔය ERD එකේ දැම්ම values තියෙනවානේ M N ඒකෙන් පෙන්නන්නේ maximum part එක. හැබැයි class diagram එකේදී අපි මොකද දැන් අපිට class diagram එකේ අපිට මේ line ගහන්න නැහැ මේ total participation partial participation කියන එක අපි ගහන්නේ නැහැනේ. ඒක අපි convert කරලා ගන්න ඕනේ minimum value එක හොයාගන්න. ඒක හොයාගන්න පුළුවන් minimum value එක කොහොමද? ඒ අදාළ entity එක මේ diagram එකේ එයා partial නම් ඉන්නේ. ඒ කියන්නේ එයාගේ අනිත් පැත්තට තියෙන දායකත්වය 0 වෙන්නත් පුළුවන්. දැන් මෙතන උනේ ඒකනේ. දැන් මේ title කියන එක්කෙනා මේ relationship එකේදී partial. එහෙනම් books පැත්තට එයා 0 වෙන්න පුළුවන්. මේ එක title එකක් ගාම කිසිම පොතක් නැතුව තියෙන්න පුළුවන්. හැබැයි පොත් පැත්ත ගත්තට පස්සේ ඒ කියන්නේ ඇත්තටම මෙන්න මේකෙන් පෙන්නන value එක add වෙන්නේ කොහාටද? ප්‍රතිවිරුද්ධ පැත්තේ වෙන්න මෙතෙන්ට. ඒක එක වෙන්න පුළුවන්. ගොඩක් ඒක තමයි වෙන්න ඕනේ ඇත්තටම කියනවා. මෙයා partial වුණොත් දැන් මෙයා මෙතන total නම් 1 partial නම් 0. සරලව කිව්වොත්. තේරුණාද මම කියපු කතන්දරේ? ඔව් හරි සර්. ආයි කියන්නද? දැන් මට ටෙක්නිකලි ගත්තොත් දැන් මේ දෙක හරියනේ මැක්සිමම් වැලියු එක කොහොමවත් අපිට මෙතනින් ගන්න පුළුවන් එනවා. අපි හොයා ගන්න ඕනේ මිනිමම් එක. මෙතන මිනිමම් එක කියලා කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ පාෂල්ද ටෝටල්ද තියෙන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන්නේ පාෂල් නම් මෙතන එන්න ඕනේ 0. ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන ටෝටල් නම් මෙතන එන්න ඕනේ 1. දැන් ඒකනේ වෙලා තියෙන්නේ. මෙතන වැලියු එක හොයන්නම් මේ එයා ළඟ තියෙන එක නෙමෙයි ප්‍රතිවිරුද්ධ පැත්ත බලන්න. එයා පාෂල් එහෙනම් මෙතන බිඳුව. දැන් මෙයාගේ වැලියු එක හොයන්න අනිත් පැත්ත බලන්න. එයා ටෝටල් එහෙනම් මෙතන 1. ඔක කොහොම ගන්නත් පුළුවන්. දැන් ඔහොම ඔයාට තියෙන ඔහොම මැතමැටිකලි ඕක කන්වර්ට් කරලා දාලා ඊට පස්සේ ඔයාට ඕක හිතලා බලන්න පුළුවන් හරිද මේක කියලා. දැන් ඒතකොට මේක හරියට ආව නම් මොකද වෙන්න ඕනේ? එක ටයිටල් එකකට හරිනේ. එක ටයිටල් එකක් ගත්තට පස්සේ ඒකට පොත් නැතුව තියෙන්නත් පුළුවන්, many books තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ 1 2 3 ඕනේ ගන්න. හැබැයි එක පොතක් ගත්තාම හැමතිස්සෙම තියෙන්න පුළුවන් එක ටයිටල් එක. දැන් ඔය 1 මෙතන අපි ඩොට් 3ක් තියන්නේ. එතකොට 1.1 කියන එක ඕනනම් මෙහෙම දෙකම එකයි නම් ඒ කියන්නේ මිනිමම් වැලියු එකත් එකයි මැක්සිමම් වැලියු එකත් එකයි නම් ඒ දෙකම වෙනුවට අපිට ඕන නම් නිකම්ම මෙහෙම එක කියලා ලියලා තිබ්බත් ඇති. දැන් මගේ ඩයග්‍රෑම් වල මම අර එක කියලා දාලා දෙන්නේ. තේරුණාද? ඒ විදිහට ඔයා ඇත්තටම ERD ඩයග්‍රෑම් එක කන්වර්ට් කරගන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය නම් වාට ඉඳ තියෙනවා නම් ඔයා මේ ඇට්‍රිබියුට්ස් ටිකක් මෙතඩ්ස් ටිකක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඒක අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි උතන පෙන්න. හරිද? එතකොට ඇත්තටම ඒකේ තේරුම මොකද්ද මේ ක්ලාස් ඩයග්‍රෑම් එකෙන් අපිට ERD එකත් රිප්‍රසන්ට් කරන්න පුළුවන් කියන එක නේද ඔකේ තේරුම? ඔව්. ඒක හන්ද තමයි UML එකේදී ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අර මේ ERD ඩයග්‍රෑම් පැත්ත data පැත්ත එක පැත්තකින් UML ගොඩක් process පැත්තට තියෙන්නේ. ඒකත් එක හේතුවක්. අනික් එක තමයි ඇත්තටම ක්ලාස් ඩයග්‍රෑම් එකේ ඇතුලේ හරියට ගත්තොත් ERD එක තියෙනවා. ඒ කියන්නේ හරියට ක්ලාස් ඩයග්‍රෑම් එකේ ERD එක ඇඳොත් ඒ දෙන්න මැච් වෙන්න ඕන ඔය විදිහට. ඒ කියන්නේ ක්ලාස් ඩයග්‍රෑම් එකෙන් පෙන්නන කාඩිනේටි එකේ මිනිමම් ඔකියුරන්ස් එක හරියට මේකෙදි ERD එකේ ටෝටල්ද පාෂල්ද කියලා පෙන්නලා තියෙනවා. හරිද? ඒතකොට ක්ලාස් ඩයග්‍රෑම් එක ERD එකයි ගත්තාම ඇත්තටම ක්ලාස් ඩයග්‍රෑම් එකේ උපකුලකයක් සබ්සෙට් එකක් තමයි ගොඩක් අයට ERD කියලා කියන්නේ. ලොජිකලි බැලුවාම හරි. මොකද අපි ෆිසිකලි ගත්තාම ඇඩිෂනල් ටේබල්ස් එම ඇඩ් වෙන්න පුළුවන්. හැබැයි ලොජිකලි. මොකද
සමහර වෙලාවට ක්ලාස් ඩයග්‍රෑම් එකේ තියෙන්න පුළුවන් ක්ලාසස් කිහිපයක් ERD එකේ නැති. ඒක වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ ක්ලාස් ඩයග්‍රෑම් එකේ සබ්සෙට් එකක් ERD කියන්නේ කියලා. මොකද හේතුව දැන් සමහර වෙලාවට දැන් ක්ලාස් ඩයග්‍රෑම් එකේ අඳින ක්ලාසස් ගත්තට පස්සේ හැම ක්ලාස් එකකම ඩේටා එකක් තියාගන්න ඕනි කියලා නීතියක් නැහැනේ. බොහෝ දුරට ක්ලාස් ඩයග්‍රෑම් එකේ තියෙන ක්ලාසස් වලින් ඩේටා මැනේජ් වෙනවා. සමහර වෙලාවට බොහොම රෙයාලි ක්ලාසස් දෙක තුනක් තියෙන බං ඒවා සිස්ටම් එකේ ඩේටා මැනේජ් වෙන්නේ නැහැ. එතකොට එතනදි වෙන්නේ ඒ ක්ලාසස් ටික ERD එකට වැටෙන්නේ නැහැ. නමුත් 95ක් 99ක් එහෙම වෙන්නේ නැහැ. මොකද ඇත්තටම කියනවා නම් මේ data driven application වල අවසාන අපේ මොන ක්ලාස් එක හැදුවත් මොනවා කරත් අපි මේ data ටික manage කරන එකනේ කරන්නේ නේ. ඒත් දැන් අපි ක්ලාස් එකක් හදලා කරන්නේ අර data ටික manage කරගන්න ඒකට තව methods ටිකක් දාලා අර logic එක අපි implement කරලා data ටික දාන එක. ඒකට ඒක හන්දා ගොඩක් වෙලාවට අපි ක්ලාස් එකක් හැදුවා කියන්නේ අනිවාර්යෙන් related data presentation එකක් තියෙන්න ඕනේ බොහෝ දුරට. බොහොම කලාතුරකින් ක්ලාස් එකක් දෙකක් තියෙන්න පුළුවන්. එහෙම නැති. ඒ ඇරෙන්න අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරි. එතකොට මේ හරි. ඔයා ඒ ටික මේවා කරන්න. කරලා එහෙම වුණොත් ඔයා කොහොමද දැන් වාගේ එච්චරනේ තියෙන්නේ. diagrams. ඔව් ඔව් right. ඊට පස්සේ ඔයා මේ මට හෙට හවසට හරි ඔයා draft version එක දාන්නොත් දැන් හෙට රෑ 12ටද තියෙන්නේ ද අනිද්දා රෑ 12ටද අනිද්ද තියෙනවා. අනිද්දා හැබැයි මෙහෙමයි ඔයා දැන් හෙට මේක කරලා PDF එක කන්වර්ට් කරලා එකපාරක් ඕක අප්ලෝඩ් කරන්න හරිද මොකද දැන් ඇත්තට මෙතන ගොඩාක් මේ සැලකිලිමත් වෙන්න ඕන මේ මොනවාද මේ අර essential components ටිකට තමයි විශේෂයෙන්ම අර අතුලටම ගිහිල්ලා එහෙම මේ data part ඒවට වඩා හරිද හැබැයි අර තියෙන දේ තමයි පුළුවන් තරම් මේවා හරියටම හදාගන්න එක දැන් බලන්න ඔය කතන්දර ටික හරියට හදාගත්තොත් ඔයාලට හරිය ලේසියෙන් ඩෙවලොප්මන්ට් එකට අවශ්‍ය දේවල් ටික තියෙනවා නේද අන්න ඒක වැදගත් වෙනවා එතකොට මොකද දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන් මම හිතන ඔයගොල්ලන්ට කියලාත් ඇති ඒගොල්ලෝ ලාස්ට් මොමන්ට් අප්ලෝඩ් කරන්න තියාගන්න එපා සර්වර්ස් හිර වෙනවා ඔය වගේ ප්‍රශ්න එනවනේ ඒක හන්දා දැන් ඔයා කරන්න ඕනේ හෙට හවසට ඔය ටික ඔක්කොම දාලා ඔය කඩෙක්ෂන්ස් කරලා ඔයා අප්ලෝඩ් කරන්න PDF එක හදලා අප්ලෝඩ් කරලා ඔයා මට Word document එක දාන්න එතකොට ගොඩක් වෙලාවට මට අනිද්දා උදේට තමයි මම උදේම එක බලන්න බාල්ලේ වෙරලා ඔයාට දවල් වගේ වෙනකොට මම දාන්නම්. ඒතකොට මොනවා හරි corrections ලොකු correction එකක් තිබ්බොත් හදමු. නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඒක මේ අත්‍යවශ්‍ය නෑ. especially අර මේ links ටික දාන්න reference ටික. හොඳයි. එතකොට මේ wireframes මම ඔයාලට මේකේ word format එක එවුවා. එතකොට ඔයාලට මේවම ගන්න පුළුවන්. හරි. මොකද මේවම තමයි නේ අපි develop කරන්න යන්නේ. ඒක හන්ද ඒව ගන්න පුළුවන්. තව මොනවා හරි interfaces ඔය login interface එකක් කියමු. පොඩි නිකන් ඇදලා දාන්න data form එකක් වගේ දෙයක්. reference ටික දාන්න හරියට එතන මාට references mainly දාන්න ඕනේ අර ඔයා compare කරපු ඒ software දෙකේ references දෙක තමයි. හරි. මොකද මං හිතන්නේ ඉන්ටර්නෙට් එකේ ඒගොල්ලෝ ගොඩක් වෙලාට focus කරන්නේ අර අත්‍යවශ්‍ය කොටස් ටික sufficiently තියනවාද කියලා. නැතුව ඇත්තටම detail ගිහිල්ලා මේවා හොයන්න එච්චර ලොකු කාලයක් නෑ නේ ඒගොල්ලන්ට. ඒව බල ඉන්න. හරි. හැබැයි දැන් එහෙම කියලා අර මම කිව්වේ ඒකයි. ඔයගේ වැදගත්කම තියෙන්නේ මේක ඔයා පුළුවන් තරම් හොඳට කරගත්තොත් ඔයාට ඩෙවලොප්මන්ට් එක ස්පීඩ් අප් කරන්න වෙනවනේ කොහොමද? එතකොට ආයි අමුතුවෙන් ERD හද ඉන්න දෙයක් නැහැ. තියෙන ERD එකේ තියෙන පොඩි corrections ටිකක් හදලා ඉස්සරහට යන්න පුළුවන්. use case ටික තිබ්බොත් process ටික දානවා මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා. ඒක බොහොම ලේසියෙන් දැන් බලන්න ඔයා හරියට ERD එක හදලා class diagram එක ගන්න පුළුවන් නේ එකක් ගන්න. ඒ වගේම තමයි. ERD එක බලාගෙන ඔයාලට ටක් ගාලා බේසික් ඩේටාබේස් එක ගහගන්න පුළුවන්. දැන් ගොඩක් ළමයින්ට වෙන්නේ ඒක නෙමෙයි. ගොඩක් ළමයින්ට ප්‍රශ්නේ වෙන්නේ අර එවලට මොනවා හරි ERD එකක් හදලා දැම්මට පස්සේ ඒක නෙමෙයි සිස්ටම් එකේ තියෙන. මේ සිස්ටම් එකට වෙනම හිතන්න ඕනේ මොකද? හරි නේද? ඔය ටික තමයි තියෙන්නේ. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවද? නෑ සර් මේක හදන්න. දැන් හෙට දවසට ඔය ටික කරගන්න පුළුවන් වෙයි නේද? පුළුවන් සර්. ඔයා මේ මගේ අර ඩයග්‍රෑම්ස් වලම කොපීස් ටික අරගෙන මේවා කරගන්න අර මම දැම්මා තව රැග්‍රෝ UML එහෙම කියලා තියෙනවා
මොකද අර මේකේ තියෙන හොලෝ ඇරේ එක හැම මේ ඇරෝ එක හැම ගන්න බෑ මේ ඔයාට වර්ඩ් වල මම හිතන්නේ නෑ ඒක. හරි. ඒක ඉතින් ලොකු ප්‍රශ්නයක් නෑ normally මේව කරන්න. නැත්නම් Android email පාවිච්චි කරනකොට මම නම් පාවිච්චි කරන්නේ මේ offline version එක මේ eDrawmax කියලා. නැත්නම් දැන් ඇත්තටම මේ මොකද සමහර software තියෙනවා ටිකක් complicated නිකන් එකපාරටම use cases අරින්න බෑ එහෙන කතන්දර තියෙනවා. නැත්නම් ඔයා නිකන් සජ්ජ නිකන් online tool එකක් ඔයා දැන්ට කරන්නේ Word වලින්ද? ඔව් වර්ඩ් එකෙන් තමයි Word වලින් සර්ගෙන් මොකද ඇත්තම මේ හදලා දෙන්නේ. හැබැයි මේමයි මගේ එකේ මං හිතන්නේ Word එකේ මේ diagrams කෙලින්ම JPEG මයි තියෙන්නේ. මේ විදිහට. මොකද මම අර මේව දාලා තියෙන්නේ මේ diagrams දාලා තියෙන්නේ අර මගේ Drawmax එකෙන් හදලානේ. එතකොට මේවා දැන් වාට මේක ඇතුලේ ගිහිල්ලා දැන් මේවා එඩිට් කරන්න බෑ. ෆ්ලෝ chart පුළුවන් ඔයාලට. මොකද ෆ්ලෝ chart එක මම හිතන්නේ මම අරගෙන තියෙන්නේ මේ නිකන් sections මම හිතන්නේ කෑල්ල කෑල්ල. ෆ්ලෝ chart එක මට හිතන විදිහට පුළුවන්. මේ අනික් diagrams ටික මේ use case වල වෙන ප්‍රශ්න නැහැ. use case වල ඇත්තටම අනික් ටික ඔක්කොම word වලින් කරගන්න පුළුවන්. මෙන්න මේ අර මෙන්න මේ array එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අර arrow එක. මෙන්න මේ hollow arrow එක ගන්න බෑ. ඒක ඉතින් මේකට ප්‍රශ්නයක් නැහැ. මේකට මේ field එකක් දාගන්න යන්න පුළුවන්. පස්සේ ඒක මාර්ක් කරගන්න කියන තියෙන්නේ. ඕනනම් අර AgroUML එක try කරලා බලන්න. AgroUML එකෙත් මම හිතන්නේ අවුලක් වෙන එකක් නෑ. ඒක online version තියෙනවනේ. ඒකෙන් diagrams ටික අඳ ගන්න පුළුවන්. right? ඒ ටික ඉවර කරලා මේ හෙට හවස දාන්න. හැබැයි PDF එක කරලා අප්ලෝඩ් කරන්න. මොකද දැන් අපි එකපාරක් වාගේ මේක refer කරලානේ තියෙන්නේ. එතකොට මේ අනිත් ටික ඇඩ් කරලා දාන්නනේ තියෙන්නේ. හරි? දාලා මට දාන්න. එතකොට මේජර් මොනවා හරි ඉෂුව එකක් තිබ්බොත් අපි කරෙක්ෂන් එකක් කරමු. නැත්නම් ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. හරි නේද? දැන් කොහොමද දැන් ඩෙවලොප්මන්ට්ස් මම හිතන්නේ තාම මුකුත් නැහැනේ. නෑ සර්. right දැන් මෙහෙමයි ඉක්මනට දැන් ඩෙවලොප්මන්ට් පටන් ගන්න ඕනේ. right එතකොට දැන් 6 වෙනිදා ඔක දැන් අප්ලෝඩ් කරපු ගමන් ටක් ගාලා මේ අර ෂෙඩියුල් එක පොඩ්ඩක් හදාගන්න. දවසක් වගේ ඇද්දලා පොඩ්ඩක් ඒක මේව කරලා හදාගන්න. හදාගන්න ඩෙවලොප්මන්ට් පටන් ගන්න ඕනේ. දැන් එතකොට ඊළඟට ඔයාලට ක්ලාස් ඩේ එකට එන්නේ කවද්ද 11 වෙනිදානේ. ඔව් සර්. ඔය 11 පුළුවන් ද ක්ලාස් එකට ජොයින් වෙන්න? නෑ 11 වෙනිදා බැරි නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔය වැඩ කරන්න. මොකද දැන් ඊළඟට අපි ඉක්මනට 18 ඉඳන් පටන් ගන්න ඕනේ මේ ඩෙවලොප්මන්ට්. හරි 11 වෙනිදා ඔයා මට කොහොමවත් කිට්ටු කරලා තව දවස් දෙකකින් මම ඔයාලට මැසේජ් එකක් දාන්නම්. මට කියන්නකෝ සිකුරාදට බ්‍රහස්පතින්දා වගේ වෙනකොට ඔයාලට කොහොමද කියන්නේ? හරි එතකොට මේ 11 වෙනිදා ක්ලාස් එකේ කවදාවත් දෙකින් කම ඩිසයිඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි 18 වෙනකොට ඔයා එහෙම වුණොත් ඔයාට 18 ඉඳන් ඩෙවලොප්මන්ට් පටන් ගන්න විදිහට අර ෂෙඩියුල් එක හදන්න. එහෙට මෙහෙට කරලා හදලා මේ පොඩ්ඩක් අර මේ මම කියවනේ අර මේවා මොනවාද බුක් සෙක්ෂන් එක හරි හදාගෙන එහෙම වුණොත් 18 එන්න. වැරදුනට කමක් නැහැ හදන්න. මොකද ඔයා දැන් මේ ඩයග්‍රෑම්ස් උනත් එහෙමයි. දැන් ඔයා මේක ඇඳලා මට පෙන්වුවා හන්දන්නේ මගේ ෆීඩ්බැක් එක ඔයාට එන්නේ. හරිද? එහෙම නැති වුණොත් ඔයාට ඒ ෆීඩ්බැක් එක නැහැ. එතකොට ඔයා මොනවා හරි ඩෙවලොප්මන්ට් කරාට පස්සේ තමයි මට ඒක මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා බලපොකේ. පාට පොඩ්ඩක් අමාරුව තියෙනවා පළවෙනි කෑල්ල හදාගන්න තමයි. ඊට පස්සේ ටක් ගාලා ඔයාට ඔක අහුණාට පස්සේ යන්න පුළුවන්. මේ ඒ විදිහට මේවා කරන්න අමාරුයි. ඒ කියන්නේ අර පළවෙනි පාරම අපිට දැන් ওই ඩයග්‍රෑම්ස් ටිකක් දැන් ඔයා හිතලා බලන්න දැන් ඔයා ගිය සතියේ දැන් ওই ඩයග්‍රෑම්ස් ගැන මුලින්ම ඔයා හිතනකොට හිතපු එකයි දැන් ওই අතර දැන් ඔයාට ලොකු වෙනසක් තේරෙනවා ඇතිනේ. නේ? ඒ වගේම තමයි ඩෙවලොප්මන්ට් එක කියලා. පළවෙනියෙම දැන් ඔයාට ඔයාගේ දැනට ඔළුවේ ඇති දැන් මම මුලින් ඉඳන් රිසර්ච් කරගෙන ආවා. දැන් මම බූට්ස්ට්‍රැප් දන්නවා, මේවා දන්නවා, කෝඩින් නයිටත් මම බැලුවා. දැන් මෙහෙම කරගෙන ආවා. දැන් මේ විදිහට යන්නේ. හැබැයි ඔක පටන් ගන්න ගියාම අනිවාර්යෙන් හිර වෙනවා. ඒක ස්වභාවිකයි. හරිද? හැබැයි ඒකෙන් එතනින්ම වැටෙන්න එපා. මේ මොනවා හරි කරන්න. ඒකයි අවශ්‍ය. 18 වෙනකොට ඔයාට බුක්ස් වල සම්පූර්ණ මේක හදාගන්න බැරි වුණා
අර යූසර් මේක ඉන්ටර්ෆේස් එක මම අර එදා මම හිතන්නේ මේ වීඩියෝ එකක් හරි මම දාලා තිබ්බා නේද මේව කරලා හදන විදිය ඔයාලට එදා පෙන්නුවා මොකක් හරි කරා නේද මම ඔව් සර්. ආන්න ඔව් ඒක ඔව්. බලාගෙන ඒ චුට්ට හරි හදන්න මොකද එතකොට අපිට ඉතුරු පාර්ට් එක හදා ගන්න පුළුවන් හරි නේද එහෙනම් ඒ ටික කරන්න හරි සර්. මොනවා හරි යම් ප්‍රශ්න තිබ්බොත් මේ දවට ඕන වෙලාවෙම කෝල් කරලා මම ගොඩක් ගන්න මම ගෙදර ඉන්නකොට අර ෆෝන් එකේ මම ඉන්නේ නැහැ එතකොට මිස් කෝල් එකක් හිටවම මම අනිවාර්යෙන් ආන්සර් කරනවා නැත්නම් මෙසේජ් එකක් දාන්න WhatsApp උනත් ප්‍රශ්නයක් නෑ හරි එතකොට දැන් මේ හරි රෙකෝඩින් එක සර්. මම ඔයාලට මේ කෙලින්ම මේකට දාන්නම් මේක අවශ්‍ය නෑ නේද අපිට ගෲප් එකට දාන්න දැන් මට කමක් නැද්ද දැන් කමක් නෑ සර්. ප්‍රශ්නයක් නෑ නේද ඒගොල්ලන්ට දැන් මේ අයිඩියා එක ගන්න මම දන්නේ ඇත්තට මේ මම හිතන්නේ මම මේක රෙකෝඩින් එක ස්ටොප් කරා